ඉතාම ආදරෙන් ඉතාම ගෞරවයෙන් ජාතික තරසය සභාවේ දෙහිවල පුහුණු මධ්‍යස්ථානයට පිළිගන්නවා. ඉතින් අපේ Microsoft 365 Certified Administrator Expert පාඨමාලාවේ අද අපි lessons පටන් ගන්න දවස අපි ගිය සතියේ හැඳින්වීමක් කරා. ඉතින් ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා අපි මේ course එක කරාට පස්සේ මේ course එක හොඳට ඔයගොල්ලෝ ඉගෙනගෙන හරිද මේ අද මේ course එකේ අද පළවෙනි lesson එක හොඳට අහගෙන ඉතින් ඔයගලන්ට පුළුවන් registration fees ගෙවලා 1600ක් register වෙන්න. ඉතින් ඊට අමතරව Microsoft certifications වලට අමතරව ඔයාලට ජාතික තරණ සභාවෙනුත් certificate exam එකක් තියලා හම්බ වෙනවා. ඉතින් course එක 25000යි කොටස් දෙකකට මේක ගෙවන්න පුළුවන්. මුලින්ම registration fees ගෙවලා 1600ත් එක්ක application එක අපේ WhatsApp number එකට WhatsApp කරන්න. ඒක ඔයගොල්ලන්ගේ groups වලට වැඩි විස්තර අපි දාන්න. එහෙනම් අපි චමිල් මේ අපේ ප්‍රතුම් සර් දෙමු class එක continue කරගෙන. ප්‍රතුම් සර්. Okay, thank you Shamus. I think මම හිතන්නේ ඊයේ join වෙච්ච කට්ටියක් වුණා මේ group එකේ ඉන්න අපේ අද join වෙලා ඉන්න. ඉතින් ඊයේ class එකේදී අපි කතා කරා Intune ගැන. Intune පැත්තට. ඒකේ Intune වලට කලින් ready වෙන්න ඕන class එක තමයි මේක හරියට අපි කියන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් O365 පැත්ත. O365 වලට ඕන knowledge එක සහ ඒ office apps ගැන ඒ migrations ගැන ටිකක් ලොකුවට කතා කරන ක්ලාස් එකක්. එකම දේ තමයි මේ අනිත් ක්ලාසස් දෙකම මගේ යන අනිත් ක්ලාසස් දෙකම යන්නේ Microsoft එකේ තියෙන material සහ ඒකේ තියෙන instruction වලට අනුව. but මේ ක්ලාස් එක විතරක් මම change එකක් කරලා තියෙනවා. මොකද දැන් මේ වෙද්දී Microsoft එකේ O365 පැත්තට exam ක්ලාස් එකක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ තිබ්බු ක්ලාස් ටික ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා. එතකොට ඒකෙන් ඇත්තටම අපේ ගත්තොත් අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ලොකු ගැප් එකක් බිල්ඩ් වෙලා තියෙනවා. ගැප් එකක් කියන්නේ දැන් ළමයට ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට එන්න පාත් එක නැහැ. මොකද අනිවාර්යෙන්ම එන්න කියන්නේ කවුරු හරි කෙනෙක් කම්පැනි එකට ජොයින් වෙන්න යද්දී අහනවා ඕකේ O365 පැත්තේ knowledge එක ඔයාලට තියෙනවද කියලා. ඉතින් මේ knowledge එක තියෙනවද කියලා කතා කරපුවම ඇත්තටම knowledge එක දැන් learn කරලා එන්න තැනක් නැහැ ඔයගොල්ලන්ට. කොහේ හරි වැඩ කරන තැනේ ඔයාලට experience එක හම්බුනොත් විතරයි එන්න පුළුවන්. මොකද ඔයාලට course content එකක් හැටියට join වෙන්න පුළුවන් විදියට දැන් Microsoft එකේ එහෙම එකක් නැහැ. මොකද ඉස්සර exchange පැත්ත ඉගෙන ගන්න අපිට තිබ්බා Microsoft MS 203 කියලා ක්ලාස් එකක්. ඒගොල්ලෝ දැන් ඒක රිටයර්ඩ් කරලා තියෙනවා. රීසන් එක Microsoft එකට ඕනේ නැහැ. මේ දැන් ඔයාලව ඒ කියන්නේ එයාලට උවමනාව තියෙන්නේ cloud technology වලට සම්පූර්ණයෙන්ම move කරන්න. ඒ වගේම එයාලා නවත්තන්න කරන plan කරලා තියෙන නවත්තන්න application වලට trainings ඒගොල්ලෝ build කරන්නේ. එතකොට ඒ කියන්නේ නිකම්ම ඒ product එක තියෙන organizations වලින් අයින් වෙන්න තමයි හදන්නේ. but unfortunately අනිත් රටවල් වගේ නෙමෙයි අපේ ලංකාව අපි ගොඩාක් පිටිපස්සෙන් ඉන්න technologies එක්ක. එකක් ගොඩක් වෙලා තියෙන්නේ අපිට තියෙන economic පැත්තේ තියෙන crisis එක. ඒතකොට economic පැත්තේදී අපිට තියෙන payments කරන්න ගිහපුවාම දැන් ඉස්සර අපි ගත්තොත් අපි හිතමු email සහ අපිට තිබ්බ ඒ cloud email වලට අපි ගෙවුවා නම් $100ක්. දැන් ඒක $300ක් වෙලා තියෙනවා. නිකන් හිතන්න. 300 යන්නේ 3000 අපි $1000ක් නම් ගෙවුවේ $3000ක් වෙලා තියෙනවා. cost එක same product එකටම දැන් 3 ගුණයකින් අපි ගෙවන්නේ. ඒතර ඒ වගේම තමයි ඒකට දැන් අලුතෙන් improvement එකක් අලුතෙන් ඕන add on එකක් නැත්තම් මේ company එකට වා හිතන්න company එක සාමාන්‍යයෙන් cost එක වැඩි වෙන්නේ පොඩ. ඒ කියන්නේ අපි හිතනවා එක කියන්නේ මේ අවුරුද්දේ 115කින් budget එක වැඩි කරනවා. ඒ කියන්නේ අපි හිතමු $1000ක් බජට් එක තිබ්බ කස්ටමර් ඒගොල්ලෝ චේන්ජ් කරගන්න ඕකේ $1150ක් තමයි මගේ බජට් එක තියෙන්නේ කියලා. බට් දැන් වෙලා තියෙන අර එකපාර සඩන් චේන්ජ් එකත් එක්ක මේක 3 ගුණයකින් වැඩි වුණා. කොස්ට් එක දරා ගන්න බෑ. ගොඩාක් කස්ටමර්ස්ලා ක්ලවුඩ් ගිය කට්ටිය 150ක් විතර නැත්තම් එයාලගේ ඇප්ලිකේෂන්ස් ගොඩක් on prem ගෙනාව නැත්තම් එයාලා ලයිසන්ස් ගොඩක් ඒවා ක්ලවුඩ් එකේ යූස් කරපු higher license ඒගොල්ලෝ ඩවුන්ග්‍රේඩ් කරා. ඉතින් දැන් ගත්තම ගොඩාක් ලංකාවේ environment තියෙන්නේ hybrid model එකේ. කියන්නේ ක්‍රිටිකල්ම දේවල් ටික cloud එකට දාලා non critical අනිත් දේවල් උපරිම try කරනවා on prem එකේ දුවන්න. ඒකත් එක්ක Microsoft එක යනවා නැත්නම් ගොඩක් වෙලාවට දැන් අපි බැංකුව ගත්තොත් ගොඩක් වෙලාවට හැමෝගෙම වේ. දැන් බැංක් ස්ටාෆ් එක 3000ක් හිටියට අපි හිතමු 3000ක් කියලා. but බැංක් එකේ ඊමේල් කියන facility එක ඕන වෙන්නේ 3000ටම ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට branch එකට එක ඊමේල් එක. ඉන්න හැමෝටම ඊමේල් හම්බෙන්නේ නැහැ.
එතකොට ඔන්න ඔහොම තමයි හදලා තියෙන්නේ. එතකොට ඇත්තටම දැන් බ්‍රාන්ච් එකේ 3000ක් හිටියට ලයිසන් තියෙන්නේ 1000ක් වගේ තමයි අපි ගන්න. ඔය විදිහට ඒතර අනිත් කට්ටියට ඊමේල් ෆැසිලිටි එකක් දෙන්න ඕන හින්දා මාක් අර සිම්බ්‍රා හරි ගොඩක් ඔන් ප්‍රෙම් එකේ දුවන්න පුළුවන් පොඩි ප්‍රොඩක්ට් එකක් එක්ක තමයි ගොඩාක් බෑග්ස් තියෙන්නේ. බට් ඒගොල්ලන්ට උමනාවක් තියෙනවා මේ ඉන්න යූසර්ස්ලා ක්ලවුඩ් එකට යන්න. බට් තාම අපේ ලංකාවේ අපිට මේ වගේ ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. බට් ස්ලෝලි ගොඩක් කට්ටිය මූව් වෙනවා. දැන් ලයිසන් 1000කින් පටන් ගත්ත එක්කෙනා මේ වෙද්දි 1500කට විතර ගිහිලා දෙනවා. මොකද බ්‍රාන්ච් අපි හිතමු බ්‍රාන්ච් මැනේජර් හම්බුනට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර්ත් ඉල්ලනවා. මොකද මේ දෙන්නම එකම විදියට වැඩ කරන්නේ. ඒගොල්ලොන් දෙන්නටම ඇප්ලිකේෂන් ඇක්සස් කරගන්න ඕනේ, අනිත් ප්‍රොඩක්ට් ඕනේ. ඒ වගේ වුණාන් පස්සේ නිකම්ම මේකේ නිකන් කියන්නේ ඕගැනික් growth එකක් කොහොමද තියෙනවා. නිකම්ම growth එකක් වෙනවා මේ ප්‍රොඩක්ට් වල. ඉතින් බට් අපි ඒකට ප්‍රොඩක්ට් එකට රෙඩි වෙන්න ඕනේ පළවෙනි දේ. ඉතින් මේකෙදි මම ක්ලාස් එක ටිකක් වෙනස් විදිහට කරන්න. ඒ කියන්නේ මේ ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට ලෙක්චර් නෝට්ස් කියලා ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. දැන් මම අනිත් ඒවල නම් අනිවාර්යයෙන්ම ලෙක්චර් නෝට් එකකින් පස්සේ තමයි ඔයාලා ලැබ් එක කරන්න ගන්න. මේකෙදි එහෙම පාර්ට් එකක් ඔයගොල්ලන්ට මූව් වෙන්නේ නැහැ. මේකේ මට ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඕනේ අනිවාර්යයෙන්ම මාත් එක්ක කතා කරන, මාත් එක්ක වැඩ කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලා තමයි මම මේකෙන් බලන්නේ. මොකද එහෙම නැති වුණොත් අනිවාර්යෙන් ඔයාට මේ ක්ලාස් එකේ දිගටම කරන් යන්න බැරි වෙනවා. මොකද මේ ක්ලාස් එකේදී ඔයා එක සතියක දෙයක් ඕ නැත්තම් අපි ටිකක් පිටිපස්සට ගිය දෙයක් කරොත් නිකන් හරි ඒක ඒ කියන්නේ මිස් වුණොත් ඔයාට ඇත්තටම කන්ටිනියු කරන් යන්න බැරි වෙනවා. මොකද අපි අද පටන් ගන්න පාර්ට් එකෙන් තමයි ඔයාගේ අවුට්කම් එක අන්තිම වෙනකම්ම යන්නේ. ඒ කියන්නේ මේ අනිවාර්යෙන්ම ඔයා එක සතියක් පිටිපස්සට වුණොත් මම පාඩම් කරන්නේ නැහැ, මම මේවා ස්ටඩි කරන්නේ නැහැ, මම සෙල්ෆ් ලර්න් කරන්නේ නැහැ, මම ප්‍රිපෙයාර් වෙන්නේ නැහැ කියලා හිටියොත් ඔයා ඊළඟ දවසේ වෙද්දී ඔයා ඒ කෑල්ල දන්නේ නැහැ. ඒ කෑල්ල දන්නේ නැහැ කියන්නේ මේ ෆුල් ජර්නි එකේම මැද ඒ කියන්නේ ඔයාට ෆුල් පාර්ට් එකක් නැති වෙනවා. ඒක එතකොට කන්ටිනියු කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම තමයි යන්නේ. ඉතින් මේකෙදි ළමයි ගොඩාක් බලාපොරොත්තු වෙනවා. අනිත් ක්ලාස් වල නම් අපි කිව්වා ලිමිට් එකක් තියෙනවා එහෙම ජොයින් වෙන්න. බට් මේකෙදි මම ගොඩක් වෙලාවට අපිට ක්ලාස් එක ස්ටාර්ට් කරන්න ඕන ළමයි ප්‍රමාණය විතරයි මම පළවෙනි එකේදී try කරන්නේ. මොකද ඊට වඩා ගොඩාක් මම try කරන්නේ. මොකද මේකෙදි ඔයාලට අපි ලැබ් එකක් බිල් කරන්න දෙනවා. හරිද? ඒතර කට්ටිය ජොයින්ට්ලි ඒ හෝම්වර්ක් කරන කට්ටියට තමයි හෝම්වර්ක් කරලා මට ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකට දාන්න ළමයින්ට තමයි මේක වෙනස්ම විදියට මම ක්ලාස් එක කරන්නේ. මේකත් අනිත් දේ තමයි මේක ටෙස්ටිං එකක් වගේ තමයි. මේක කලින් අපි කරලා නැහැ. බට් මම දන්නවා මේ විදියට කරොත් අනිවාර්යෙන් මේකින් අවුට් වෙන ළමයට සාමාන්‍යයෙන් ඕගනයිසේෂන් එකක ඕන ගේමක් ගහන්න පුළුවන් විදිහට හැදෙනවා. ඒක 100% ෂුවර් හරියට වැඩ කරනවා. ඉතින් ඕනම ගේමක්. ඒ කියන්නේ end to end ඉගෙන ගන්න පුළුවන්. on prem to cloud ඉගෙන ගන්න ගේමක් මේකේ යන්නේ. ඉතින් මේකෙදි මම දෙන්නේ ඔයගොල්ලන්ට learning path දෙන්නේ Microsoft එකේ learning path. ඔයගොල්ලෝ ඒක read කරලා ඒකට study වෙන්න ඕනේ. ඒකතර මම ඒ ගොඩක් වෙලාවට ස්පෙෂල් දෙයක් තියෙනවා නම් විතරක් මම ඒකට කතා කරනවා. ඉතින් ඒකෙදි ඔයාලට දෙන ඇක්ටිවිටිස් ටික තමයි කරන් යන්න ඕනේ. ඉතින් මම අද ක්ලාස් එක ඊයේ වගේම පටන් ගන්නවා. ඊයේත් අපි ඩ්‍රොයිං එකකින් පටන් ගත්තේ. ඒතර අදත් අපි ඩ්‍රොයිං එකකින් පටන් ගන්නවා රීසන් එක ෆුල් පිච් එක. ඒතර මේකේ ඊයේ ක්ලාස් එක වගේ නෙමෙයි මතක තියාගන්න මේ ඩ්‍රොයිං එක ඔයගොල්ලෝ ලබන සතියේ මම කියන ටූල් එකෙන් ඔයගොල්ලෝ ඩ්‍රෝ කරන්න ඕනේ. ඒතර ලබන සතියේ ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වෙද්දී මම හැමෝගෙම මේ ඩ්‍රොයිං එක චෙක් කරලා බලනවා ඔයගොල්ලෝ කොයි විදිහටද ඩ්‍රොයිං එක කරේ කියලා. හරිද? ඉතින් මුලින්ම මම පෙන්නන්නම් මොන ටූල් එකකින්ද ඔයගොල්ලෝ මේ ඩ්‍රොයිං එක අඳින්න ඕනේ කියලා. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ලර්න් කරන්න ඕනේ එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මම හදන්නේ හරියම කියන්නේ සාමාන්‍යයෙන් සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් කොහොමද බිල්ඩ් වෙන්නේ කියන එක තමයි මම බලන්නේ. ඒතර සාමාන්‍යයෙන් මේ පොඩි කම්පැනි වල නෙමෙයි. ලොකු කම්පැනි එක සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් බිල්ඩ් කරන එක තමයි මම මේ ක්ලාස් එකේ ඇත්තරම අවුට්කම් එක වෙන්නේ. ඒතර ඒ ලෙවල් එක ඒ ග්‍රැවිටි එකක් ඒ ඕනම මැනේජ්මන්ට් එකක් එක කතා කරන්න ෆුල් පිච් එකක් එක්ක යන කෙනෙක්. එතකොට මේකෙදි වාට ගොඩක් වෙලාවට ප්‍රොපෝසල් එකක් ලියන්න වෙයි. ප්‍රොපෝසල් ටෙම්ප්ලේට් එකක් දෙනවා. ප්‍රොපෝසල් එක ලියන්න ඕනේ. සොලියුෂන් එකේදී අන්තිමටම ක්ලාස් එකේ අන්තිමට වෙන්නේ ඔයා ප්‍රොපෝසල් එකත් එක්ක මට ඒ ඉම්ප්ලිමන්ටේෂන් ප්ලෑන් එක ඩේට් එක ඔයා මට සබ්මිට් කරන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලෝගේ එක්සෑම් එක වෙන්නේ. හරිද? ඉතින් ඒ හැම දෙයක්ම බිල්ඩ් වෙන්නේ අද පටන් ගන්න ක්ලාස් එකේ පළවෙනි දේ ඉඳන් තමයි ඔයගොල්ලෝ මේ end to end යන්නේ. එතකොට මතක තියාගන්න ඔයා ක්ලාස් එකේ මැදින් ඩ්‍රොප් වෙන්න ඒ විදිහට ආවොත් වීඩියෝ ටික බලලා හරි ඔයාලා කැච් කරගන්න. මොකද අන්තිමට ප්‍රොපෝසල් එක සබ්මිට් කරද්දී හිස් පේජස් ටිකක් එවන්න වෙන්නේ. නැත්තම් මැද හිස් වුණොත්.
කියන මාත් එක්කම හැමදාම drive එකේ යන්න ඕනේ. ඉතින් හරියම ප්‍රොපෝසල් එකක් කස්ටමර් කෙනෙක්ට දෙන හරියම ප්‍රොපෝසල් එකක් එක්ක තමයි ඔයගොල්ලෝ drive වෙන්නේ. ඉතින් මේකෙදි පළවෙනිම දේ තමයි අපිට දැනගන්න ඕනේ අපි කරන්න යන වැඩේ මොකක්ද කියලා. ඒතර පළවෙනිම කරන්න යන්නේ large organization එකකට අපි හිතමු ඔයාට එක්සැම්පල් ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොපෝසල් එක ඔයා හදන්න ඕනේ ඔයා හිතන කම්පැනි සමහරවිට ඔයාගේ වැඩ කරන කම්පැනිට ඔයාට ගන්න පුළුවන් මේක. ඔයාගේ ඕගනයිසේෂන් එකට ඊමේල් සිස්ටම් එක ෆයිල් සර්වර් එක කියන්නේ ඔයාගේ ඔන් ප්‍රෙම් එකේ තියෙන ඊමේල් සිස්ටම් එක මයිග්‍රේට් කරන ප්‍රොපෝසල් එක ෆයිල් සර්වර් එක මයිග්‍රේට් කරන ප්‍රොපෝසල් එක සහ අනිත් තියෙන ඇප්ලිකේෂන් වලට ඔයා දෙන ප්‍රොපෝසල් එකක් තමයි හැදෙන්න ඕනේ. එතකොට මේකෙදී ඔයා ඔන් ප්‍රෙම් එන්වයරන්මන්ට් එක ඔයා බිල්ඩ් වෙන්න ඕනේ. ඒක ආකිටෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඔයා ඊමේල් සිස්ටම්ස් ටික බිල්ඩ් කරලා ඊමේල් සිස්ටම් එකට හයිබ්‍රිඩ් එක ගහලා කනෙක්ට් කරලා අපි ඊට පස්සේ ඒකට data migration එකක් කරලා පෙන්නලා ඒ data migration එකෙන් පස්සේ ඊළඟ O365 applications සහ services ටික build කරලා වගේ file server එකත් ඔයා migrate කරන plan එකට එන්න ඕනේ. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් මේ class එකේ outcome එක වෙන්නේ. කියන්නේ සම්පූර්ණම admin කෙනෙක් කරන්න ඕන වැඩ කටයුතු. කියන්නේ admin කෙනෙක් කියන්නේ day to day user admin කෙනෙක් නෙමෙයි. මේ කියන්නේ මං කියන්නේ සම්පූර්ණම ඔයා back end එකේ ඉන්න ඔයා project level එකේ ඉන්න engineer කෙනෙක් හදන එක තමයි අපි මේකෙන් යන්නේ. ඉතින් පළවෙනි tool එක ඉතින් මම කියන්නම් මේ tool එක දැන් මම කරද්දිම බලා ගන්න මම කරද්දිම ඔයගොල්ලෝ tools වලට move වෙන්න කාට හරි ප්‍රශ්නයක් තිබ්බොත් දැන් අපි හිතමු සමහර වෙලාවට ඔයගොල්ලෝ mobile phone එකෙන් join වෙලා තියෙන්න පුළුවන්. ඒතොර නැත්තම් මොකක් හරි ඔයාගේ lap එකේ නෙමෙයි ඔයා drive කරන ගමන් ඔයා join ප්‍රශ්නයක් නැහැ මේ videos ඔයගොල්ලන්ට ඔක්කොම හම්බෙනවා. ඒතොර මේ videos වලින් ආයෙ ඔයාට සතියක් තියෙනවා අපේ class එක join වෙනකම්. ඒ සතිය ඇතුළත ඔයා මේ ටික කම්ප්ලීට් කරගන්න තියෙනවා. මේක මොකද අපි පැය ගොඩාක් උගන්වන්නේ නැහැ. පැය උපරිම පැය එකමාරයි මම ඔයාලට ටීච් කරන්නේ. ඊටු ටික ඇත්තටම ඔයාට මේකෙන් පස්සේ ඉඳලා මාත් එක්කම ඉඳලා ඊටු වැඩ ටික කරගන්න පුළුවන්. නැත්තම් එතනින් එහාට ඔයාට හෝම්වර්ක් පැටියට යන්න පුළුවන්. මේක වෙනස්ම විදිහට යන්න ඉතින්. දෙවෙනි දේ අපි ගත්තොත් දැන් මේ කලින් කිව්වා වගේ මගේ ටයිම්ස් වල පොඩි ප්‍රශ්න තියෙනවා. මොකද මේ මම වර්ක් කරන්නේ USA කම්පැනි එකකට. ඒතර සාමාන්‍ය ඒගොල්ලොන්ගේ හවස මගේ හවස 6 තමයි ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට උදේ 7 විතර වෙනවා. එතකොට උදේ සමහර වෙලාවට එයාලා මීටින්ග්ස් දාන මාත් එක්ක ඒ සාමාන්‍ය මැක්සිමම් කියලා තියෙන්නේ 8:30 වෙනකන් කියලා. එතකොට බට් සමහර වෙලාවට දැන් අද මීටින් එකක් තිබ්බා. ඒක 8 වගේ වෙද්දි ඉවරුණා. බට් මේ වගේ සමහර වෙලාවට සඩන්ලි මීටින්ස් එන්න පුළුවන්. ඒතර මගේ ක්ලාස් එක ගොඩක් වෙලාවට මේ මන්ත් එකේ මම 9 කරන්න ප්ලෑන් එකක් තියෙනවා. බට් 8:30 9 අතර තමයි අපි ක්ලාස් එක පටන් ගන්නේ. 8:30 හෝ 9 තමයි ක්ලාස් එක පටන් ගන්න. ඉතින් ඒක රෙඩි වෙන්න. මොකද එක අතකින් ඔයගොල්ලන්ට මේ ටයිම් එක ගොඩාක් හොඳයි. මොකද රීසන් එක අපි කාලා බීලා නාලා ඔක්කොම කරලා ඔයා ඉඳගන්න ඔයාගේ වැඩේට. මේක වැඩේ කරද්දී මතක තියාගන්න මේ ඇඳක බුදියගෙන මේ නැත්තම් සාලේ ටීවී බල කරන්න හදන්න එපා අපරාධේ. ඔයාගේ සල්ලිත් අපරාධ මගේ ටයිම් එකත් අපරාධ. ඒකින්ද අනිවාර්යෙන්ම ඔයාගේ වෙනම වර්ක් ස්පේස් එකකට ගිහිල්ලා ඔයා වර්ක් කරන්න ගන්න. සාමාන්‍යයෙන් අපි මේ විදිහට තමයි දැන් මගේ වුණත් මගේ රූම් එකේ මට මගේ ඩෙස්ක් එකක් වෙනම තියෙනවා. මගේ කම්පියුටර්ස් ඔක්කොම මම බිල්ඩ් කරපු ඔක්කොම සෙට් කරලා තියෙනවා. ඒ වගේම තමයි වයිෆ්ට වෙනම එන්වයරන්මන්ට් එකක් තියෙනවා. පොඩි එක්කෙනාට වෙනම අපි හදලා තියෙන ටේබල් එකයි විතර. ඉතින් ඒ රූම් එකේ ඉඳන් තමයි අපි වැඩ කරන්නේ. ඒතර මේකෙදී අපි කවුරුත් ඒ ફોකස් එකේ තමයි වැඩ කරන්නේ. හැබැයි අපි ඇඳකට ගිහිල්ලා වැඩ කරොත් නිකම්ම නිින්ද යනවා. ඊට පස්සේ ෆෝන් එකේ Facebook යනවා, YouTube යනවා. අන්තිමට වැඩක් වෙලා නැහැ. අපරාධේ ඔයාලගේ සල්ලිත් අපරාධේ අපේ ටයිම් එකත් අපරාධේ. මොකද අපි දැන් මම ඇත්තරම වර්ක් කරන ගමන් තමයි ඔයගොල්ලන්ට එන්නේ. මොකද මගේ ඇත්තට මම කිව්වා වගේ USA ටයිම් කියන්නේ මම හරිනම් ඒ ටයිම් එකට available වෙලා මම ඒගොල්ලෝ එක වර්ක් කරනවා. ඒ ටයිම් එකෙන් වෙලාවක් තමයි ඔයගොල්ලෝ ටයිම් කරන්නේ. මේ වැඩ අපි හදන්න. මොකද රීසන් එක ගොඩාක් ඉන්න ස්ටුඩන්ට්ස්ලාට මේ නොලෙජ් එක නැහැ. ගොඩාක් කටින් මේ ඔන් ප්‍රෙම් එකක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම දන්නවා ක්ලවුඩ් එකට මම එනවා ක්ලවුඩ් වලට වැඩ කරන්න එනවා කියලා. බට් මේ ඇවිල්ලි ඉවරලා ඒගොල්ලන්ට වැඩක් කර සෝරි මේ ක්ලවුඩ් වලට වැඩ කරන්න කියලා එනවා. හැබැයි හැමෝම දන්නේ O365 විතරයි. දෙයක් දුන්නාන් පස්සේ කරගන්න විදිහක් නැහැ. මේ ඕගනයිසේෂන්ස් ගත්තම ඔයගොල්ලෝ පොඩි ඕගනයිසේෂන් එක පොඩි SMB ඕගනයිසේෂන් එකක හිටියොත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ක්ලවුඩ් එකත් එක්ක දුවන්න පුළුවන්. බට් අපි
ලොකු ඕගනයිසේෂන් එකතු වෙනවා නම් අනිවාර්යෙන්ම හයිබ්‍රිඩ් එකක් තියෙනවා හයිබ්‍රිඩ් අයිඩෙන්ටිටිස් තියෙනවා හයිබ්‍රිඩ් මේල් බොක්සස් තියෙනවා මේ වගේ ගොඩාක් කම්ප්ලිකේටඩ් වෙනවා එන්වයරන්මන්ට් එක. එතකොට ඔන් ප්‍රෙම් එක නොලෙජ් එක නැහැ කියන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඒක ඇතුලේ සර්වයිව් වෙන්නත් බෑ. ඒ ජොබ් එකක් සිකියුර් කරගන්නත් හරි අමාරුයි. ප්‍රශ්න ආපුවම උත්තර දී ගන්නත් බෑ. ඒතර අපි මේකෙදි ඒ ෆුල් සිනාරියෝස් ටික කවර් වෙනවා. මේක සාමාන්‍යයෙන් හරියටම දැන් අනිත් මගේ ක්ලාසස් ගොඩක් වෙලාවට මාස 4ක් කියවට මාස 4කට කලින් ඉවර වෙනවා. සාමාන්‍ය එහෙම අපේ ටයිම් දීලා තියෙන වැඩිපුර අපිට ස්ටඩි ටයිම් සහ එක්සෑම් වලට රෙඩි වෙන්න ඒ ඔක්කොමත් එක්ක තමයි අපි යන්නේ. මේකෙදි ඔයාලට ගොඩාක් වෙලාවට ටයිම් එක ටිකක් ඇදෙයි. මොකද ඔයාලට ඩේ ටු ඩේ වැඩ එක එක දේවල් පොඩි පොඩ්ඩ තමයි වැඩ ටික යන්නේ. ඒතර ගොඩාක් ඔයගලන්ට ડોකියුමන්ටේෂන් පාර්ට්ස් ඊට පස්සේ ඩ්‍රොයින් පාර්ට්ස් වලට ගිහිල්ලා ඉවරලා තමයි ඇත්තටම හෑන්ඩ්ස් ඔන් එකකට එන්නේ. එතකොට අලුතෙන්ම බිල්ඩ් එකක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් එන්වයරන්මන්ට් එකක් දානවා කියන්නේ දැන් අපිට AD එකක් දාලා ඒ ටික හදන්න පුළුවන්. බට් එක්ස්චේන්ජ් එකක් දාන්න ලේසි නෑ. එක්ස්චේන්ජ් එන්වයරන්මන්ට් එකක් දාන්න ලේසි නෑ. රීසන් එක එක්ස්චේන්ජ් එකක් දාන එකක් කොස්ට් එකක්. ඔයාලා ටෙස්ට් කරගන්න ඔයාගේ ලැබ් එකේ ගහන්නත් හරි අමාරුයි. අතර ඒකට කොස්ට් එකක් කියන්නේ ඒක එකක් තමයි ඔයාට ඩොමේන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පබ්ලික් සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ, DNS තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඕන virtual machines ටික තියෙන්න ඕනේ. ඉතින් මේ ටික මම ඔයගොල්ලන්ට ප්‍රොවයිඩ් කරන එක ඒ කියන්නේ එක ලැබ් එකක් හදනවා අපි ඔක්කොම එකතු වෙලා. ඒතර මම කිසිම කන්ෆිගරේෂන් එකක් මම කිසිම රිමෝට් එකක් ගන්නෙ නෑ. ඔයාලා තමයි ගන්න. ඒක අර හෝම්වර්ක් කරලා මට දාන ළමයින්ට මම ටයිම් ටු ටයිම් චේන්ජ් කර ඇක්සස් එක දෙනවා. ඔයගොල්ලෝ මේ ටයිම් එකේදී ලොග් වෙලා කන්ෆිගරේෂන් එක කරන් යන්න ඕනේ. දෙවෙනි දේ තමයි අනිවාර්යයෙන්ම මේ කන්ෆිගරේෂන් කරන් යද්දි හිර වෙනවා. දවසක් දෙකක් ඔයගොල්ලෝ එක තැන ඉඳි. ඒක තමයි මට බලාපොරොත්තුවක් තියෙන්නේ. කරන කන්ෆිගරේෂන් එක හිර වෙන්න ඕනේ. එරර් එකක් එනවා හොයාගන්න බෑ කාටවත්. ටීම් එකම එකතු වෙලා සර්ච් කරන්න ඒක බිල් කරන් යන්න ඕනේ. බැරි වෙද්දි තමයි මම කියන්නේ ඕකේ. මෙන්න මේ මම දුන්නු ලිස්ට් එකේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ලිස්ට් එකේ කරගන්න බැරි වෙද්දි මම කියනවා ඕකේ මෙන්න මෙතන තමයි ඔයාගේ ප්‍රශ්න තියෙන්නේ. මෙතනින් බිල් වෙලා යන්න ඕනේ. ওই විදිහට අපි ටික තමයි මූව් වෙන්නේ. ඉතින් මේක ඔයා හිතන්න ඕනේ මාස 4ක ප්‍රොජෙක්ට් එකක් ඔයා කරන්න යන්නේ. ඒතර මාස 4ක ෆුල් ඩිප්ලොයිමන්ට් එකක් ඔයා කරනවා එන්ටර්ප්‍රයිස් කස්ටමර්ස් ලගේ ඩිප්ලොයිමන්ට් එකක්. ඒකට ඔක්කොම ටූල්ස් ටික මම දෙනවා. අන්තිමට ඔයගොල්ලන්ට බිල් කරගන්න පුළුවන්. ඉතින් කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් හිතනවා නම් ඕකේ මට රිසෝසස් ටික තියෙනවා. මගේ ළඟ තියෙනවා සර්වර්ස් ටික මට බිල් කරගන්න ඕනේ. ඩොමේන් එක මම පර්චේස් කරා. ඩොමේන් නම් ඇත්තටම මේ මම සාමාන්‍ය .com එකක් ගන්නවා රුපියල් 3000ක් විතර වෙන්නේ. බට් ඩොමේන් ඊට අඩුවටත් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම දන්න තරම ඔය නේම් චීප් එකේ එක ඔය දිග නම් තියෙන එකක් ගන්න පුළුවන්. එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ඩොලර් එකට දෙකටත් තියෙනවා. හරිද? ඒ කියන්නේ රුපියල් 300 400ක් තියෙන ඩොමේන් එකක් තියෙනවා. ඩොමේන් එකක් තියෙනවා නම් ඔයා බිල් කරන්න යනවා නම් ඒකත් මට මැසේජ් එකක් දෙන්න. මම එහෙම බිල් කරන කට්ටියටත් හෙල්ප් එකක් දෙන්න. මොකද ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හිර වෙන්නේ සර්ටිෆිකේට් එකක් ගන්න වෙන. මම අර Microsoft MVP කෙනෙක් හින්දා මට සර්ටිෆිකේට් ජෙනරේට් කරන්න පුළුවන් ඩිජිටල් සර්ටිෆිකේට්ස් සාමාන්‍ය හෙන ගන්න. මට මගේ ඩොමේන් එකේ මට මේ මගේ ඇක්සස් එකේ මට ජෙනරේට් කරන්න පුළුවන් කමියුනිටි ඇක්සස් එකක් විදිහට ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට වර්ක් කරලා බලමු. සර්ටිෆිකේට් ටිකක් ජෙනරේට් කරලා හරියට පබ්ලිෂ් කරලා හරි ගමනක් ෆයිල් සර්වර් එකක් එහෙමත් අපි හදලා මයිග්‍රේට් කරමු. ඉතින් මේකෙදි දැන් මම අද ඩ්‍රොයින් එකක් පටන් ගන්නවා. ඒකේ ඩ්‍රොයින් එක කියන්නේ අපි ඩිසයින් එක හදන්න ගන්නවා. මේ ඩිසයින් එක මම දෙන්නේ ඔයගොල්ලන්ට සාම්පල්යක් විතරයි. ඒතර ඔයා මට ලබන සතියේ ගේන්න ඕනේ ඔයාගේ ඔළුවේ තියෙන ඔයා දැකපු ඕගනයිසේෂන් එකක් එක්ක ඔයාට හිතන සාම්පල්. මේකම ඔයාට ගේන්නත් පුළුවන්. නැත්තම් ඔයාට මම දැන් ලබන සතිය වෙද්දී අපි දෙන ටයිම් එක ඇතුව ඔයා තව රීඩ් කරලා ඉවරලා ඔයාට තව කම්පෝනන්ට් ටිකක් දාලා ඉවරලා මේක තව ලස්සන කරලා හදන්න පුළුවන්. මේකෙදි මම බලාපොරොත්තු වෙන දේ තමයි මම අඳින එකේදී මම නම දාන්නේ නැහැ IPs දාන්නේ නැහැ නෙට්වර්ක් එක මොකුත් එහෙම කියලා හදන්නේ නැහැ කිසිම දෙයක් නැහැ මම just මෙන්න මේ ටික තමයි කම්පෝනන්ට් ටික යන්නේ කියලා මම හදන්නේ. එතකොට ඔයාලගේ පැත්තෙන් මම බලාපොරොත්තු වෙනවා එක්ස්ට්‍රා මයිල් එකක් යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේක රීඩ් කරලා මේකට තව ඇඩිෂනල් ඔයාට හිතන දේවල් දාලා මේ වලට නේම්ස් එන්න ඕන විදිය දාලා ඔයා ප්ලෑන් කරන ඩොමේන් එක කොයි විදිහටද යන්නේ කියලා දාලා. ඒ කියන්නේ ඔයා දැන් හිතනවා නම් ඔයාගේ කම්පැනි ඕකේ අපි එක්සැම්පල් එකක් ගමු මේ අපි චාමිරිස වැඩ කරන අග්‍රවදර. හරිද? අග්‍රවදර එකේ තියෙන ඩොමේන් එක නම් ඔයා ඒක නම වැඩ කරන්නේ අපි තුමා ඔයා හදන්නේ අග්‍රවදර එකේ ප්‍රොජෙක්ට් එක. ඒතර ඒකේ නේම් එක යූස් කරන්න මේ ඔයා ඒක බිල් කරන්නේ නැහැ. ඒ බිල් කරන්නේ මගේ එන්වයරන්මන්ට් එකේ මම දෙන එකේ. බට් මේ ප්‍රොපෝසල් එක බිල් වෙන්න ඕනවා දැන් ඉතින් මේ මාස 4ක් ඇතුළත ඔයා හිමීට ප්‍රොපෝසල් එක හදන්න. ඒතර දැන් අද ඩිසයින් එක පටන් ගමු. ඩිසයින් එක පටන් අරගෙන අපි ලබන සතියේදී මම ප්‍රොපෝසල් ටෙම්ප්ලේට් එක දෙනවා.
ටෙම්ප්ලේට් එක ඔයාලා ෆිල් කරන්න පටන් ගන්න ඕනේ ඉමීට ඔයා කරන වැඩ ටිකත් එක්ක මේකට කන්ටෙන්ට් එකතු වෙනවා. ඔයා රිස්ක් එක ලියන්න ඕනේ, රෙමිඩියේෂන්ස් ලියන්න ඕනේ, ඒවලට ගන්න ඇක්ෂන්ස්, ඇසම්ප්ෂන්ස් ලියන්න ඕනේ, සර්විස් ස්පෙක් ලියන්න ඕනේ. ඒ ඔක්කොම ටික මේක ඇතුලේ එන්න ඕනේ. එතකොට එව්වා නෙට් එකෙන් හොයාගෙන මම දීලා තියෙන ටෙම්ප්ලේට් එකට ඔබලා ඒකට කව එකක් දාලා ලස්සන ඔක්කොම ටික හැදිලා තියෙන්න ඕනේ. අන්තිමට ෆයිනලි මට PDF කරලා මට මෙන්න මේක විදිහට මට හම්බෙන්න ඕනේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක හැටියට. ඉතින් ඒ සාමාන්‍ය අපි ඩිග්‍රියක් කරද්දිත් ඔය වගේ දේවල් කරන ප්‍රොපෝසල් එක හදලා ඉතින් මේ වගේ සාමාන්‍ය ටයිම් එකක් ඕගලන්ට යනවා. මේක මාස 4ක විතර ඔයාලා ලියන්න තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ලියන එක ගොඩක් හිතන්න එපා මේ අමාරු කියලා. දැන් AI tools තියෙනවා. මම මේ ප්ලේජරිසම් මේවා බලන්නේ නැහැ. මට ඕනේ ඔයාලගේ ජෙනුයින් කන්ටෙන්ට් එක. ඔයාලා මහන්සි වුණාද කියන එක විතර නැතුව මේ මට වැඩක් වෙන්නේ නැහැ ඔයා ඉන්ටර්නෙට් එකෙන් කොපි කරලාද ගත්තේ නැත්තේ කියලා. මොකද අපි උනත් ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කොපි කරලා ඩේටා එක අපිට ඕන විදිහට හදා ගන්නවා. ඉතින් එකම දේ තියෙන්නේ මට ඕන කන්ටෙන්ට් ටික ඒකේ කොහොමද ඔයාට ඉමේජ් එක වෙනස් කරන්න බෑ. ඉමේජ් එක ජෙනරේට් කරන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම ඔයා ඩිසයින් එක අඳින්න ඕනේ. ඒතර ඩිසයින් එකට අදාළ නේම්ස් ටිකට අදාළ කම්පොනන්ට් ටික එන්න ඕනේ, සර්වර් ප්ලෑන් එක එන්න ඕනේ, ටයිම් ලයින් එන්න ඕනේ. ඒ සම්පූර්ණ පිච් එක එන්න ඕනේ. ඒතර ෆයිල් සර්වර් එකේ තියෙන ෆයිල්ස් ස්ට්‍රක්චර් එක බිල්ඩ් කරලා ඒ ෆයිල්ස් මයිග්‍රේට් වෙන විදිය මොකද ෆයිල් සර්වර් එකේ ඒ විදිහටම අනිත් පැත්තට යන්නේ නැහැ. SharePoint එකේ තියෙන වෙන method එකක් SharePoint එකට match වෙන්නේ කොහොමද කියලා දාන්න ඕනේ. එතකොට Microsoft එකේ තියෙන අනිත් applications කොහොමද අපි use කරන්නේ, ඒවල usage එක කොහොමද, ඔයා දෙන license plan එක මොකද්ද, ඒ වගේ දේවල් අපි මේකෙදි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් අද අපි මුලින්ම scratch එක පටන් ගමු. අපි කොහොමද පටන් ගන්න කියලා මේ මම අන්තිමට ඇඳලා ඉවරනම් පස්සේ මේක screenshot එකක් ගා ගන්න. ඔයාලා නැත්නම් වීඩියෝ එක දාන්නස දානවා. චාමර්ස වීඩියෝ එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලලත් රෙඩි වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මම high level ඔයාට දෙන්නේ. මේකේ මට ඕන main component ටික විතරයි මම ඔයාට add කරන්නේ. මේක එතනින් එහාට build වෙන්නේ ඔයගොල්ලෝ ගතේ. එතකොට මුලින්ම මම tool එක පෙන්නන්නම් මොකද්ද tool එක කියලා ඔයගොල්ලෝ use කරන්න ඕනේ. මේක free tool එකක්. ඔයගොල්ලෝ යන්න ඕන raw.io එකට. මේකෙන් තමයි ඔයා පටන් ගන්න. මේක සේව් කරන්න පුළුවන් ඔයාගේ Gmail එකට සේව් කරගත්තොත් ඔයාට ඒ ෆයිල් එක නැති වෙන්නේ නැහැ. PC එකට සේව් කරගන්න ඕනෙත් නැහැ. PC එකටත් පුළුවන්. PC එකට දාපු එකත් ඔයාට ගන්න පුළුවන්. මේකේ new diagram කියලා යන්න. ඔයාගේ name එකක් දෙන්න. ඔය කම්පැනි මාකර් නමක් දීලා හරි මාකර් පටන් ගන්න. සමහරවිට ඔයාලා drawing දෙක තුනක් අඳින්න වෙයි. මේකක් නෙමෙයි දෙක තුනක් අඳින්න වෙයි. ඔයාගේ මේක තමයි high level plan එක. හරිද? එහෙම කියලා දාලා මේ .dot file එක create කරන්න. මම දැනට cloud එකට නැතුව මම වගේ on prem එකට save කරනවා. මේ PC එකට save කරනවා. මේ file එක ඒතකොට import කරලා අරන් ඔයාලට වැඩ කරන්න පුළුවන්. හරිද? මේකේ අපි ගත්තොත් line ඒ ටික ඔයගොල්ලෝ සාමාන්‍ය මේ general තියෙන්නේ. but ඒ වගේම තමයි අපි මෙතන server එක search කරොත් ඔයාලට server එකක් මෙතනින් එනවා. දැන් exchange එකක් නම් ඕනේ. exchange එකට අදාළ servers ටික මෙතන තියෙනවා. මේ exchange mailbox access server exchange server කියලා මෙන්න මේව track කරලා දාන්න තියෙන්නේ. දාලා මේකේ නම type කරපුවම name එක ගන්න පුළුවන්. exchange. ඊට මේක තව අපි active directory කියලා ගත්තම මේක operation server sorry. active directory එක ගත්තම එහෙම දාලා AD කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි හිතමු කමියුනිකේෂන් එක පෙන්වන්න ඕන නම් exchange එක මේකට කතා කරනවා කියලා එහෙම අපිට දාන්න පුළුවන්. දාලා කමියුනිකේෂන් නම් අපි dot වලින් යවනවා. හරිද?
ඊට පස්සේ ඔයාගේ cloud එක තියෙනවා නම් මේකේ cloud O365 කියලා ගහපුවම මේ විදිහට එනවා. cloud එකක් දාලා මේකේ මීට වඩා symbols තියෙනවා මේකේ search කරන්න මේ මම මේ general මට දැන් මේ හදිසියට මම දාන විදිය but මේ විදිහට දාලා හදන්න ඕනේ මේකේ name එන්න ඕනේ මේකේ වටේට ලස්සන borders එන්න ඕනේ content එක දෙපැත්තට කඩන්න පුළුවන් on prem environment එක වෙනම cloud environment එක වෙනම ඔයාලා මේක build කරන්න මේක ලස්සනටම අඳින්න try කරන්න. මේක හරිය ගොඩාක් ලේසි මේක මේ අමාරු tool එකක් නෙමෙයි. මේ වලින් තමයි අපි ගන්න. ඒතර මේක අන්තිමට ඔයා මම ඉල්ලද්දි මට ක්ලාස් එකට කලින් මේක සේව් කරන්න sorry සේව් නෙමෙයි එක්ස්පෝර්ට් දර ෆයිල් ගියා එක්ස්පෝර්ට් වලට ගියා මේකේ PNG එකක් හරි JPG හරි මොන හරි ෆයිල් ටයිප් එකකට මට සේව් කරලා මට ඔයාගේ නේම් එකට ඕ නැත්තම් ස්ටුඩන්ට් ID එකට දැම්මම නම් ගොඩක් නේම් එකට දාන්නකො අපි ගොඩක් කට්ටිය නෑනේ අපි නේම් එකට දාලා ගමු ඕකේ තමයි අපේ ඉන්න 19 දෙනෙක්. ඉතින් දැන් මම හිතන්නේ කට්ටිය ඔක්කොම වගේ ජොයින් වෙන්න ඕන කට්ටිය ජොයින් වෙලා ඉන්නේ. අපි පොඩ්ඩක් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කතා කරමු මේ කවුරුද ඉන්නේ කියලා. ඊට පස්සේ අපි ඊටු ටිකට යමු. මොකද මම මෙච්චර ලා ගත්ත කට්ටිය මැදින් මැදින් ජොයින් වෙනවා, යති වෙනවා, අයින් වෙනවා. ඉතින් මුලින්ම අපි පටන් ගමු කට්ටියකින්. ලබන සතියේ ඉඳන් ඔයගොල්ලන්ට අපි ගත්තොත් ලබන සතියේ ඉඳන් ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක වුණාට පස්සේ ඔයාලට ලොගින් එකක් හම්බ වෙනවා. ඒ ලොගින් එකෙන් තමයි ඔයගොල්ලෝ ජොයින් වෙන්න ඕනේ. එතකොට මේ වගේ එළියෙන් ඔයගොල්ලෝ ජොයින් වෙන්නේ නැහැ. ඔයාලගේ ස්ටුඩන්ට් ID එකයි ඒ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ ජොයින් වෙනවා. ඒතර ලබන සතියේ ඉඳන් ෆ්‍රී ඒ කියන්නේ අපි නිකන් ලින්ක් එක එවන්නේ නැහැ. ඔයාලගේ ලොගින් ID එකට තමයි ලින්ක් එක එවන්නේ. ඒතර අපි නිකන් පබ්ලික්ලි දාන්නේ නැහැ ලොගින් එක. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක වුණාට පස්සේ ඒ දෙන ඊමේල් ID එකට තමයි එන්නේ. ඔයගොල්ලෝගේ Teams වලට ගිහිල්ලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒ ID එකෙන් ඔයාලට ඊට පස්සේ මීටින් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකේ ඇතුළෙම chat group තියෙනවා. ඒ වගේම තමයි recordings ඔක්කොම automatic save වෙනවා. අදාළ images PDF ඔක්කොම links ඔක්කොම ටික ඔයාලට එතනින් access කරගන්න පුළුවන් ඒ Teams group එක through. ඉතින් අපි ඒක ඇතුළේ තමයි ගොඩාක් chat කරන්නේ, communicate කරන්නේ. ඔයාලගේ assignments ඔක්කොම submit කරන්න ඒ දේවල් ඔක්කොම තියෙන්නේ ඒක ඇතුළේ. හරි. මම කට්ටියගේ නම් ටික පොඩ්ඩක් අහගෙන යන්න. නම් ටිකයි ඔයා කොහෙද work කරන්නේ? ඔයා මේකේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ක්ලාස් එකේ මොකක්ද? මේ ක්ලාස් එක finish කරලා ඔයා expect කරන්නේ මොකද්ද? ඔයාගේ goal එක මොකද්ද කියලා අපි පොඩ්ඩක් check කරලා ගමු. ඉතින් ධනුෂ මයික් එක unmute කරන්න ඔයගොල්ලෝ කතා කරන්න තියෙන්නේ නම කිව්වා කොහෙද work කරන්න කියලා කිව්වා information ටික share කරනවා හරි ධනුෂ්ක ඔයා ඉන්නවද ඩිලා hello ඩිලාන් දිනුක් sorry ඩිලාන් ඉන්නවද ඩිලාන් unmute කරලා දෙන්න මට හැබැයි තාම ඇහෙන්නේ නැත බුද්ධික මාව ඇහෙනවද ඔයගොල්ලන්ට hello කවුරු හරි පොඩ්ඩක් කතා කරන්න බලන්න මට මේ මගේ මේ ඇහෙනවනේ හරි ඕකේ ඩිලාන් කියන්න බලන්න ඔයා කොහෙද work කරන්නේ මොකක්ද ඔයාගේ goal එක කියලා hello ඩිලාන් මට හිතෙනවා ඔයාගේ mic එක වැඩ කරන්නේ නැහැ මං ඊළඟ කෙනාට යනවා දිනුක් ජනිත් දිනුක් ඔයා කියන එකත් ඇහෙන්නේ සමාව වෙනවා නැහැ ඔව් ඇහෙනවා ගනිත් වැඩ කරන්නේ ඉක්වල් හෝල්ඩින් එකේ ඕකේ සිස්ටම් ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරනවා හ්ම්. next year plan එකක් තියෙනවා ෂෝල්ට ඕකේ එතකොට දැන් ඔයාලගේ environment එකේ email system එකක් තියෙනවද මොකද්ද තියෙන්නේ
තියෙන on prem තියෙන්නේ on prem okay exchange එකද තියෙන්නේ exchange okay okay කවිදු Hello. okay Hello. මං කවිඳු ඩිසිල්වා මං දැනට ප්‍රයිවට් ස්කූල් එක IT ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට වැඩ කරනවා. මං මේ කෝස් එකකින් මං දැනට එන්ට්‍රි ලෙවල් එකේ තමයි O365 ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන්නේ. මට ස්කිල්ස් ටිකක් ඉම්ප්‍රූව් කරගෙන පොඩ්ඩක් ස්ටේබල් වෙන්න තමයි මං ක්වොලිෆිකේෂන් එක සිලෙක්ට් කරේ. okay good promote සමාවයිනෝද කවුද මේ ප්‍රමෝදය ප්‍රමෝද කිය මම ලෝකල් ලොඩිට් ෆර්ම් එක IT මැනේජර් විදියට වැඩ කරනවා අපේ ඔෆිස් එකෙත් Office 365 platform එක තියෙනවා හැබැයි cloud only හැමදේම මේ මටත් on prem එක ගැන ලොකු idea එකක් නැහැ මටත් ඕන එක ගැන මොනවා හරි idea එකක් අරගෙන touch එකේ ඉන්න okay හරි ප්‍රසන්න මගේ නම් ප්‍රසන්න මම ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ වැඩ කරන්නේ ලෙකෝද job CB එක ලා CB IT related නක් නැහැ job එක ඒත් දැන් IT වල පැත්තට move වෙන්න බලන්නේ ඕත් මම සාමාන්‍ය IT CCN එහෙම කරලා තිනවා O365 මට අලුත් ඉතින් මම මේක කරලා බලාපොරොත්තු වෙන මේ පාත් එකට ඒ විදිහට තමයි අපේ දැන් මේල් එහෙම cloud තමයි වෙලා තියෙන්නේ okay සාරංග මගේ නම සාරංග රන්දිනවිල මම work කරන්නේ Kempston Controls කියලා UK company එකක IT infrastructure and security senior engineer කෙනෙක් විදිහට වැඩ කරන්නේ. එතකොට අපේ environment එකත් hybrid environment එකක් තියෙන්නේ. ඒකේ එතකොට අපි project එකක් plan කරන් තියෙනවා Intune plans එකට join වෙලා තියෙන්නේ. and මට දැන් knowledge එක මට experience එකෙන් තිබ්බට මට proper විදිහට ඒක ටික scattered වෙලා තියෙන්නේ ඔක්කොම එකතු කරගෙන මගේ career එක next level එකට යන්න තමයි plan කරන්නේ. okay sir ශශික සර් මම දැන්ට visual art එකේ වැඩ කරනවා IT executive කෙනෙක් විදිහට මට ඕනේ 365 වල මගේ admin skill එක පොඩ්ඩක් develop කරගන්න. okay ශිහාබ් මම වැඩ කරන්නේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වලට ලීඩ් ඉන්ජිනියර් කෙනෙක් හැටියට මට ඔබ්ජෙක්ටිව් එක ඇඩිෂනල් නොලෙජ් එකක් ගන්න මේ ප්ලැට්ෆෝම් එකේ okay උදාරි Hi, දැනට මම ඩයලොග් එකේ වැඩ කරනවා. මේ IT related job එකකට ගන්න නෙමෙයි කරන්නේ. එතකොට අර entry level එක හදාගන්න තමයි මම join වෙන්නේ. okay විරාජ් වජිර sorry hello මම වැඩ කරන්නේ ඩොමිනෝස් එකේ senior executive IT විදියට දැන් ෆීල්ඩ් එකේ තියෙනවා මගේ gap එකක් තියෙනවා ඒ gap එක fill කරගන්න ඕනේ ඒත් එකම next level එකට යන්න වල මේක support එකක් වෙයි කියලා හිතුවා okay අපිට pizza වලට ඔෆර් එකක් ගත්තා නේද ඔව් ගන්න ඕල okay I think ගොඩක් හොඳයි ඉතින් සාමාන්‍යයෙන් මම දන්නේ මේ මට මේක ඊයේත් උනා මේ ක්ලාස් එකේ නම් ටික කතා කරන්න ගත්ත ගාම ක්ලාස් එකේ භාගයක් විතර අඩු වෙනවා. එක්ක බොට්ස් ලොග් කරනවත් දන්නේ නැහැ මේ නම අහපු ගාම කට්ටිය ඩ්‍රොප් වෙන්නේ නැහැ කියලා. බට් කවන්න නැහැ. ඉතින් මේ අපි ක්ලාස් එක කරගෙන යමු. මේක නම් මම හිතන්නේ ඔල්රෙඩි 12ක් ඉන්නවා. තව 3 දෙනෙක් විතර ඕන වෙන්නේ අපිට ක්ලාස් එකට. ඉතින් එතකොට ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. චැලෙන්ජ් එකක් වෙන්නේ නැහැ. මේ මට මේ ක්ලාස් එකේ මම කොහොමත් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙකුත් නැහැ. මොකද මමත් මේක ටෙස්ට් එකක් වගේ පටන් ගන්න කියන්නේ මම ඔක්කොම දීලා ලැබ් එකක් කරද්දි කොහොමද චැලෙන්ජස් වෙන්න පුළුවන් කොයි විදිහටද තාම දන්නේ නැහැ මේක ඒක අනුව තමයි මට එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේක මං හිතනවා සෑහෙන වැදගත් වෙයි ඔයගොල්ලන්ට කැරියර් එකට ගොඩක් ඉම්ප්‍රූව් වෙන්න ඔයාලගේ පාත් වලට. ඉතින් මගේ ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. සාමාන්‍ය ඔයගොල්ලෝ මෙතන මේ රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ උඩ පොඩ්ඩක් රේස් හෑන්ඩ් ඔප්ෂන් එක දාන්න ඔයාලා අපේ මොනවාද මේ අපේ තිබ්බා කලින් ක්ලාසස් වගේ ෆ්‍රී ක්ලාසස් වගේක් තිබ්බා MS 900 එකට ජොයින් වෙච්ච කට්ටිය පොඩ්ඩක් මට රේස් කරන්න. අතන මේ ඒකෙන් ආපු කට්ටිය
එතන raise hand කියලා option එකක් තියෙනවා උඩ. MS 900 අපි මං හිතන්නේ ගිය මාසේ අපි කරා free classes වගේක් ඒ වලට join වෙච්ච කට්ටිය. මෙතන කවුරුත්ම නැද්ද? ඔක්කොම ළම මේ අලුතෙන්ම දාවේ. අලුතෙන්ම අපු කට්ටිය raise hand කරා. කියන්නේ මාව කලින් කවුරුත් දැකලා නැහැ මේ first time ඔයගොල්ලෝ මාව දැකේ. Okay. Okay හරි okay. මම පොඩි ඔයාලට දෙන්න පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම කවුද කියලා. ඉතින් ස්ලයිඩ් එකකුත් තියෙනවා. but ඔයාලට හොඳම දේ, ලේසිම දේ යන්න LinkedIn එකට ගිහිල්ලා මගේ නම සර්ච් කරන්න. ඔයාලට ගත්ත හැකි full detail ටික මගේ qualification සහ මම කරපු work කරපු තැන් ටික. ඉතින් but ඒකේ highlights ටිකක් කියන්න මම අනිවාර්යයෙන් ඇඩ් කරගන්න. මොකද එකක් තමයි මම ඉතින් එකක් හැමෝම අපි plan කරන්නේ අපේ level එකට යන එක. ඒතර මම ඊට වඩා කොහොමද උඩට යන්නේ? මම ඊළඟ promotion එකට, ඔයාලගේ job එකට මේ දේවල් වලට සෑහෙන වැදගත් LinkedIn කියන platform එක. ඉතින් ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම හැමෝම ඒ LinkedIn profile එක හරියට maintain කරගන්න සාමාන්‍යයෙන් මම කියන සාමාන්‍යයෙන් heavily කියන්නේ අපි session එකක් එකට කරා බලන්න පොඩ්ඩක් අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න ඔය මම ඒක ගැන දාපු session එකක් ඔයාලට තියෙනවා. ඒ session එකෙන් ඔයගොල්ලන්ට ඒ detail ගන්න පුළුවන්. okay. ඉතින් මම principal engineer කෙනෙක් හැටියට identity and access management පැත්තේ Wiley ආයතනයේ වැඩ කරනවා. ඉතින් Wiley ආයතනය කියන්නේ USA based company එකක්. very recently තමයි මම මේකට change වුණේ. ඒ කියන්නේ January ඉඳන් මම මේකට move වුණේ. ඉතින් ඒ වගේම තමයි Microsoft MVP කෙනෙක් කියන්නේ Microsoft most valuable person valuable professional Microsoft most valuable professional person මොකක් හරි. ඉතින් MVP කෙනෙක් හැටියට මට award එක හම්බෙලා තියෙනවා. ඉතින් මේක හැම year එකේම renew වෙන එකක්. ඒ කියන්නේ මේක දැන් මම අවුරුදු 10ක් විතර dream කරලා ඒකට work කරලා අවුරුදු 5ක් work කරලා last year එකේ තමයි මට මේක හම්බුනේ. ඉතින් ලංකාවේ security පැත්තකින් ඉන්න එකම MVP තාම දැනට ඉන්න ලංකාවේ මම විතරයි. කලින් කට්ටිය හිටියා. මම ගන්න වෙලාව කවුරුත් හිටියේ නැහැ. but කලින් හිටපු කට්ටිය ඔක්කොම migrate වෙලා දැන් ලංකාවේ නැහැ. ඉතින් මොකද මේක ලෝකෙටම තියෙන කට්ටිය ඉන්නේ 3000ක් විතර MVPsලා ලෝකෙට. හරිද? ඒ කියන්නේ engineersලා සෑහෙන ගොඩක් ඉන්නවා. engineersලාගේ 3000ක් විතර තමයි active MVPsලා හැටියට ඉන්නේ. ඒ වගේම තමයි security පැත්තේ ඉන්නේ හරියටම හරි පොඩි ප්‍රමාණයක්. 300 400ක් වගේ තමයි ලෝකෙටම. ඉතින් ඒකේ එක engineer කෙනෙක් මම. ඒතර ඒ වගේම තමයි Microsoft experience එක අවුරුදු 13කට වඩා වැඩි. ඉතින් මම සාමාන්‍ය client end එකේ වැඩ කරලා නැහැ. මම හැමදාම ගොඩක් වෙලාවට හිටියේ partnersලා ගාව. ඒතර ලංකාවේ ගත්තොත් ලංකාවේ partnersලා 4 දෙනෙක් ඉන්නවා. ලංකාවේ partnersලා 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක් ගාව මම මේ විදිහට work කරලා තියෙනවා. ඉතින් ඒ 4 දෙනාට තමයි ලංකාවේ තියෙන ලොකුම enterprise customers ලාට serve කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ 4 දෙනාට තමයි licensing කරන්න පුළුවන්. හරිද? ඒක හින්දා මම 3 දෙනෙක් ගාව වැඩ කරලා තියෙන හින්දා ලංකාවේ තියෙන 90% විතර companies මාත් එක්ක work කරලා තියෙනවා. ඉතින් නම් හැටියට කිව්වොත් මම කලින් මුලින්ම වගේ ජර්නි එක පටන් ගත්ත සිලියන් කියන ආයතනේ. ඊට පස්සේ සිලියන් එක අවුරුදු 5ක් හිටියා. ඊට පස්සේ H1 එක අවුරුදු 2ක් හිටියා. ක්‍රවුන් එක අවුරුදු 1කමාරක් විතර හිටියා. මම මේ ටයිම් වල ඊට පස්සේ මම ඕස්ට්‍රේලියා කම්පැනි වලට ජොයින් වුණා. මේ වගේ ඔක්කොම Microsoft ඉන්ඩස්ට්‍රි එකේ තමයි සාමාන්‍යයෙන් මම වැඩිපුරම හිටියේ. ඊට පස්සේ ඒ වගේම තමයි Microsoft certified trainer කෙනෙක් හැටියට අවුරුදු 11කටත් වැඩි. දැන් මම හිතන්නේ මේ අවුරුදු 12 වෙනි අවුරුද්ද මම කියන්නේ 12 වෙනි අවුරුද්ද කම්ප්ලීට් වෙලා තියෙන දැන්. මේ අවුරුදු 12ක් තිස්සේ මම Microsoft certified trainer කෙනෙක් හැටියට work කරනවා. ඒ වගේම active certification 21කට වැඩිය මගේ තියෙනවා. ඉතින් මේ active certifications කියන්නේ මම කරලා තියෙන certification 21ක් නෙමෙයි. active certification කියන්නේ මම certificate කරලා ඇති සෑහෙන තුකයක්. transcript එක ගත්තම පිටු 4ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් මම partnersලා ගාව වැඩ කරපින්ද සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් exam එකක් අනිවාර්යයෙන්ම කරනවා. ඒ වලට ready වෙලා ඒ වලට මේ ඒ study materials බලලි වෙලා අපි ready වෙලා කරනවා. මොකද අපි ඒක requirement එකක් අපේ KPI එකක්. හරිද?
but active exams කියන්නේ ගොඩක් වෙලාවට අපි දැන් මම පටන් ගත්තේ සර්ව් 2008 වලින්. සර්ව් 2008 වලින් පටන් ගද්දි මගේ exam පටන් ගත්තේ මම එතනින්. ඉතින් ඒ exams කාලින් කාලට Microsoft එක retired කරනවා. කියන්නේ exam එක අයින් කරලා දානවා. එතකොට අපිට ඒ certification එක නැති වෙනවා. ඉතින් අපි අලුත් certification වලට move වෙන්න ඕනේ. ඒතර මගේ මේ වෙද්දි certification 21ක් 22ක් විතර තියෙනවා. මම අලුතෙන් තව එකක් දෙයක් කරා මේ ටිකේ. certification තියෙනවා. දැන් ගොඩක් Microsoft එක certification වලට වැඩිය ඔයගොල්ලන්ට free learning ඒවා තියෙනවා. ඒවල learn කරන්න තියෙනවා. ඒකෙම certificate එක හම්බ වෙනවා තියෙනවා. ඉතින් මේ ඒ certifications ඔයාලට වෙනම ගන්න පුළුවන්. මම මේ ඒක අපි learn එක ගැන කතා කරද්දී Microsoft learn එකේදී මම work කරන්න ගත්තන් පස්සේ ඔයගොල්ලන්ට කියන්න කොහොමද ඔයගොල්ලෝ learn එකත් එක්ක work කරන්න කියලා. සාමාන්‍ය learn එකෙන් තමයි Microsoft learn එකෙන් තමයි මම ඔයාලට assign කරන්නේ. මෙන්න මේ පාත් එකේ මෙන්න මේ තියෙන ටික ඔයා කරන්න ඕනේ කියලා. ඒතර learn එක අනුව ඒකේ තියෙන දේවල් අනුව ඔයගොල්ලන්ට ඒ ටික read කරලා ඒකේ content එක බලලා ඔයාලගේ proposal එක start කරන්න පුළුවන්. ඉතින් මේ proposal එකේ අපි proposal template එක ලබන සතියේ කතා කරමු. අපි proposal template එකට කලින් class එකේ end to end අපි කරන්න යන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් අඳගමු. ඒතර මේක ඔයාලා screenshot එකක් ගහලා තියාගන්න. මේක තමයි මට අල්ටිමේට්ලි ඔයගොල්ලන්ට ඕනේ. මේකේ තියෙන්නේ මගේ කී කම්පොනන්ට්ස් විතරයි. හැබැයි ඔයාගේ පැත්තෙන් මට ඕනේ මේකේ තියෙන ඔක්කොම දේවල් ටික හරියට ඕන වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයාලට ටෙම්ප්ලේට් එකක් දෙන්න. සාමාන්‍යයෙන් ජෙනරලි ඔය අපි මම ඕස්ට්‍රේලියා කම්පැනි එකේදී වර්ක් කරපු එක දෙන්න. ලංකාවේ එකට වැඩිය ලංකාවේ කම්පැනිස් වල ගොඩාක් හරියම ප්‍රොපෝසල්ස් නැහැ. බට් ඕස්ට්‍රේලියානු කම්පැනි එකේ අපි ටෙම්ප්ලේට් එක යූස් කරමු. අපි මේ විදිහට මොකද ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට හරියට එද්දි මේ ක්ලාස් ඉවර වෙලා ඔයාලගේ ප්‍රොමෝෂන් එකක් හරි අරගෙන ඔයාලා මොකද මේක අද අපි මාස 4කින් ඉවර කරාට ඔයාගේ මේ ක්ලාස් එකේ අවුට්කම් එක එන්නේ ගොඩක් වෙලාවට සමහර විට අවුරුද්දක් විතරයි. එකපාරම එන්නේ නැහැ. ඔයා දැන් ඊට පස්සේ ෂේප් එකේ මැනේජ්මන්ට් වලට කතා කරලා දේවල් පෙන්නලා මෙහෙම ෆීචර්ස් තියෙනවා කියලා ඇවිල්ලා හිමීට ඔයාගේ ජර්නි එක හැදෙන්නේ. එතකොට මේ අවුරුද්දක විතර ජර්නි එකක් ඇතුළත වෙද්දී ගොඩක් වෙලාවට ඔයාලට මේ කියපු දේවල් මේ අපි ලේටස්ට් මේවත් එක්ක ගිහපන් පස්සේ ගොඩක් ඉක්මනට අල්ලගන්න පුළුවන් මේ. ඒතර අපි ගත්තොත් හරි. දැන් අපි ස්ටෝරි එක පටන් ගන්න ඊයේ වගේම තමයි. ඊයේ කට්ටිය ජොයින් වෙච්ච කට්ටියක් දන්නවා කොතනද පටන් ගන්න කියලා. ස්ටෝරි එක පටන් ගන්න ඇක්ටිවිටි ඩිරෙක්ටරි එකකින්. ඒක තමයි අපේ හાર્ට් එක. අපි එතනින් පටන් ගන්නවා. ස්ටෝරි එක අපි අපේ එන්වයරන්මන්ට් එකේ අපිට මුලින්ම තියෙන්න ඕනේ දේ තමයි අපිට AD එකක් තියෙන්න ඕනේ. AD එකෙන් තමයි අපේ users groups devices මේ ඔක්කොම connected. හරි මම ඊයේ තරම් devices පැත්තට යන්නේ නැහැ මේකෙදි. මේකෙදි අපි exchange පැත්තට තමයි මගේ අද කතාව සම්පූර්ණයෙන්ම උරු වෙන්නේ. ඒතර exchange පැත්තට කොහොමද අපි drive වෙන්න ඕන කියලා. ඒතර අපි AD එකක් ගත්තාන් පස්සේ AD එකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් AD එකේ තියෙනවා ඊයේ කතා කරපු නැති දේවල්. මේ තියෙන්නේ. දැන් අපි යන්නේ AD එකේ තියෙනවා AD එකේ සාමාන්‍යයෙන් ගත්තාම පස්සේ දැන් මේ user කෙනෙක් ගත්තාන් පස්සේ මේ user ගේ attributes තියෙනවා. හරිද? එයාගේ AD එකට related attributes තියෙනවා. අපි කියනවා UPA. හරිද? ඊට පස්සේ SAM account name. හරිද? මේ දේවල් ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට මැදදී බලා ගන්න පුළුවන්. මේ AD එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට log වෙලා මේ හැම දෙයක්ම verify කරගන්න පුළුවන්. මේ වගේ අපි කියනවා ඒ කියන්නේ අපි දැන් ඔයා හිතන්න මේක database එකක් කියලා. ඒතර මේ database එකක් ගත්තම database එකක table තියෙනවා. මෙහෙම table තියෙනවා. හරිද? මේ table එකට fill කරන data අනුව තමයි මේකේ UPN කියලා තියෙනවා. ඊට පස්සේ SAM account name කියලා තියෙනවා. first name, last name කොහොම දිගට තියෙනවා. එතකොට මේ අපි AD එකේ තියෙන ඒ table එක අපි මේ මම ලේසි භාෂාවෙන් කියන්නේ හරි වචන කියන්නේ නැතුව අපි user කෙනෙක් හදද්දී අපි user කෙනෙක් හැදෙද්දී මෙන්න මේ attribute එක තමයි fill වෙන්නේ. නිකන් හිතන්න මේ table එකේ okay UPN එක CL1 ඔහොම කියලා යනවා. first name එක මොකක් හරි හේම වෙන කතුම් කියලා වැටෙනවා. last name එක උදාන කියලා වැටෙනවා. ඔයාගේ start date එක department එක තියෙනවා. department එකට අදාළ department කියලා table උඩ තියෙනවා නම් ඒකේ department එක ලියනවා. sales කියලා මේ වගේ මේ table එක තමයි දික් වෙන්නේ. හරිද? එතකොට ඔයාගේ තියෙන environment එකේ
AD එක විතරක් නම් තියෙන්නේ ඒ AD එකට අදාළ ඕන attributes එක දාන්න table එකක් තමයි අපි හදන්නේ. මේක තමයි ඔය අපි attributes වලට දාන්න ගිහම attributes editor එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ මේ table එකට ඕන කරන data ටික. හරිද? අපි AD එකට AD environment එකට ගේනවා exchange එකක්. මේ අපිට email server එකක් access කරගන්න ඕනින්ද. මෙතනින් ගේනවා අපි exchange on-prem එකක් ගේනවා. අපි හිතමු server 2019 කියලා හරි 16 හරි අපි 16 කියලා හිතමුකෝ 16 එකක් ගේනවා. හරිද? මේක AD එකත් එක්ක කතා කරන එක. හරිද? but මේකේ ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ exchange එකේ? exchange එකේ ඇතුලේ තියෙන්නේ exchange එකට ඕන කරන database ටික ඒකට ඕන configurations ටික exchange related configurations ටික අනිත් දේවල් අපි ගත්තොත් අපේ resource සහ mail policies ඒ ටික තමයි මෙතන හැදෙන්නේ. මේ server එක ඇතුලේ තියෙන දේවල්. අර මේක high available දාන්න පුළුවන් clusters දාලා වෙනම විදිහට high available බලලා fail loss කරන්න හදලා මේ වගේ ලොකු වෙන්න ඕන. but එච්චර ලොකු level එකකට යන්නේ නැහැ. මොකද දැන් exchange අපි එච්චර ලොකුවට බලන්න ඕනේ නැහැ. අපි බලන්නේ මේක on prem එකක් cloud එකට යන level එක විතර අපේ class එකේදී අපිට උමනාව තියෙන. but ඔයා හිතනවා නම් ඔයාගේ environment එකේ high availability දාලා තියෙනවා නම් DR site එකක් තියෙනවා නම් ඒ ඔක්කොම ඔයා අඳිද්දී. හරිද? මගේ design එකට ඔයා මේ දේවල් දාගන්න. but මගේ requirement එක තියෙන්නේ AD එකක් තියෙන්න ඕන, exchange එකක් තියෙන්න ඕන. හරිද? ඒකට name එකක් තියෙන්න ඕන, IP එකක් තියෙන්න ඕන. connection එක ඇඳලා තියෙන්න ඕන. අන්න ඒ දේවල් තමයි මට මගේ ඔයාලට ලකුණු දෙද්දි මම බලන්නේ මගේ පැත්තේ. හරිද? මෙතන දැන් exchange එකක් ගෙනාවම මේක different application එක. මේ හිතන්නකො AD එක තිබ්බට AD එකක් කියන්නේ IDP එක අපි identity provide කරන space එක. but ඔයා මෙතන application එකක් දාන්නකො අපි මෙතනට දානවා app1 කියලා. හරිද? app1 කියලා හරිද? app1 කියලා පොඩි server එකක් දානවා. එතකොට දැන් app1 එකේ ඇතුලේ තියෙනවා SQL database එකක්. මේක database එකක් තියෙනවා මේ විදිහට. සාමාන්‍යයෙන් ඔයා database ගැන ටිකක් දන්නේ කෙනෙක් නම් එයා දන්නවා මේ හැම දෙයක්ම ඔයාගේ build වෙන්නේ මේ database එකේ. මේකේ තමයි username password තියෙන්නේ. ඔයාගේ usersලා හදන්නේ මේක ඇතුලේ. ඒකට තමයි permission දීලා මේ table එක map කරන්නේ. දැන් අපි මේ වගේ වෙන සිස්ටම් එකක් එක්ක ඉන්ටිග්‍රේට් කරන්න. ඒ කියන්නේ මම මේකේ තියෙන login එකෙන් මේ application එක access කරන්න හදනවා නම් හරිද? අපි ඒක identity class එක අපි හෙට තියෙන class එකේදී අපි කතා කරනවා. මම මේකේදී ගොඩක් explain කරන්න යන්නේ නැහැ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ගොඩක් වෙලාට මේකත් එක්ක ඉන්ටිග්‍රේට් කරගන්න. දැන් ඒ විදිහම තමයි exchange එක අපි ඉන්ටිග්‍රේට් කරද්දී Microsoft එක කරලා තියෙන්නේ. okay. දැන් ඔයාගේ table එකේ තියෙන්නේ ඔයාගේ AD එකට ඕන කරන table format එක. ඒ attribute දාන්න හදලා තියෙන්නේ. එතකොට අපි මේ table format එකට අපි හරියට technical word එක කිව්වොත් අපි මේකට කියන schema එක කියලා. AD schema එක තමයි තියෙන්නේ. මේකේ අපි exchange schema එක දැම්මම exchange එකේ මේ schema අපි කියන schema එක extend කරනවා කියලා. හරිද? extend කරනවා කියලා කරනවා. මේක PowerShell command cmd command එකකින් කරන්නේ. මෙයාගේ තියෙන repository එකේ මෙයාට එන්න ඕන හැදෙන්න ඕන table ටික මෙතනින් ආයෙ add කරනවා. ඒ කියන්නේ මෙතන දැන් නැහැ email වලට ඕන අපිට email වලට ඕන table ටික නැහැ. මෙන්න මෙහෙම table එකට අපිට add කරන්න email වලට related ඕන table format ටික අපි add කරගන්න. මෙතන අපි හිතමු exchange වලට proxy address කියලා තියෙනවා. ඊට පස්සේ mail nickname කියයි වගේ මොනවා හරි ගොඩාක් දේවල් email related mail forwarding target email id email වලට පැත්තට ඕන කරන table format එක expand කරගන්න එක තමයි අපි schema update එකකින් කරන්නේ. මේ schema ඒව දාන්න ඕනේ නැහැ. මට ඕනේ ඔයාලකට complete මේ architecture එක but මේ මම ඔයාලට explain කරන් යද්දී ඔයාලට දැනගන්න ඕන හින්දා දාන්න. හරිද? ඒතර සාමාන්‍යයෙන් ඔයා දැනගන්න ඕන දේ තමයි මේ AD එකේ හිටියට මේ exchange එක මෙතන තිබ්බට ඔයා exchange එකකින් user කෙනෙක් delete කරොත් AD එකෙන් delete කරනවා. මොකද ඇත්තටම user ඉන්නේ exchange එකේ නෙමෙයි. එයා ඉන්නේ මේ AD එකේ තමයි මේ user ඉන්නේ.
එතන AD එක ඇතුළේ තමයි user ඇවිල්ලා තියෙන්නේ. AD එක ඇතුළේ තමයි usersලා හදලා තියෙන්නේ. එයාගේ අපි අහපුවම පස්සේ okay. AD එකේ මෙතන මේ extend කරපු තැන් වල තියෙනවා. okay. ඔයාගේ exchange server එක මොකක්ද කියලා කිව්වොත් exchange server එකේ DB එක මොකක්ද කියලා කිව්වොත් එයා දාලා තියෙනවා computer name එකත් එක්ක මෙන්න මෙතන තමයි මේකේ DB1 මෙහෙම databases 3-4ක් තියෙන්න පුළුවන්. හරිද? මෙහෙම database 3-4ක් තියෙන්න පුළුවන්. ඒ name වලට connect කරලා තියෙනවා. ඒතර ඒකේ ඒ DB එක ඇතුලේ තමයි ඔයාගේ mail ටික තියෙන්නේ. හරිද? ඉතින් මේ database හදපුවම database වලට වෙනම අපි set කරගන්නවා query මේ format අපි හිතමු මේ database එකේ inbox එකකට තියෙන්න පුළුවන් GB 2යි GB 4යි එහෙමම කියලා අපිට ওই policies හදාගෙන ඒ configuration හදාගන්න පුළුවන්. මේ database එකේ user කෙනෙක් ඉන්නවනම් එයාට තියෙන configuration. ඉතින් හැබැයි මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි ඔයා AD එකේ user කෙනෙක් exchange එකේ user කෙනෙක් delete කරොත් AD එකම delete වෙනවා. කියන්නේ මෙතන ඇත්තටම user පෙන්නුවට මේ console එකේ පෙන්නුවට එයාගේ attributes ටික ඔක්කොම තියෙන අර එක ඇතුලේ ඔයා මෙතනින් email ID change කරපුවාම මෙයා කරන්නේ AD එකට ගිහිල්ලා ඒ email ID මේ table එකට ගිහිල්ලා update කරන එක තමයි කරන්නේ. නැතුව exchange එක ඇතුලේ මුකුත් තියාගන්නේ නැහැ. මෙයා මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේ exchange එක ඇතුලේ තියෙන්නේ එයාගේ emails ටිකයි ඒ වලට තියෙන configuration උයි mails and route path ටිකයි තමයි තියෙන්නේ. email වලට related identity ටික ඔක්කොම maintain වෙන්නේ මේක ඇතුලේ. ඉතින් සාමාන්‍යයෙන් මම මේක repeat කර කර කිව්වෙත් user කෙනෙක් delete කරොත් වෙනවා කියලා. මොකද ගොඩාක් කට්ටිය දන්නේ නැතු මේ industry එකේ සමහරලාට මේ junior usersලා හිතනවා okay exchange එකෙන් delete කරපුවම email විතරයි delete වෙන්නේ. සමහරලාට කියනවනේ මේ exchange එක decom කරන්න කියලා ගත්තම ඒක ඇත්තරම මේ real incident එකක් ලංකාවේ ලොකු company එකක් මාගේ යටතේ වැඩ කරපු කෙනෙක් okay මම join වෙච්ච ගාම company එක මොන company ද කියලා කියන්නේ නැහැ but මම මේ company එකට join වෙලා ටික දවසයි අවසේ යන්න යද්දි පතුම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා හැව මොකද්ද බලද්දි පොර exchange එකක් decom කරන්න අරගෙන කියන්නේ exchange එක environment එකෙන් අයින් කරනවා. ඉතින් අයින් කරනවා නම් exchange එකේ data තියාගන්න ඕනේ නැහැ පොර හිතනවා okay මම exchange එකේ ඉන්න users ලා select එකක් ගහලා delete කරා. දාලා පොර exchange එක decom කරලා ගියා යන්න. but ටික වෙලාවකින් cloud එකේ ඉන්න users ලගේ එක users ලා නැති වීගෙන යනවා. බලද්දි මේ AD එකෙන් users ලා delete කරාන් පස්සේ මේ පැත්තෙන් හිමීට කැලවිලා යනවා. අන්න ඒක තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් exchange එකේ users ලා delete කරන්න ඒ කිසිම දෙයක් එපා. ඒක සාමාන්‍යයෙන් AD එක පැත්තෙම තමයි තියෙන්නේ. AD එකෙන් delete කරොත් exchange එකෙත් අයින් වෙනවා. හරිද? මේකේ attribute ටික update කරගත්තාන් පස්සේ අපිට ඒ අදාළ attributes ටික දාන්න පුළුවන් schema එක extend කරගත්තට පස්සේ. එතකොට මේ environment එකේ පස්සේ අපිට ඕන කරනවා අපිට O365 යන්න හදනවා. O365 එකේදී මම license ගැනත් අපි වෙන දවසක කතා කරමු. O365 ගැන කතා කරනවා. එතකොට O365 එකට මේ AD එක sync වෙන්න ඕන. හරිද? මේ AD එක අපි O365 එකට sync වෙන්න ඕන. එතකොට මේ O365 කියලා ගත්තන් පස්සේ මේකේ තියෙනවා Entra ID කියලා තියෙනවා. Entra ID එකකින් කරන්නේ මේ AD එක maintain කරන එක. හරිද? Entra. හරිද? ඊට පස්සේ O365 පැත්තේ තව පෝටල් එකක් තියෙනවා Exchange Online. හරිද? SharePoint වලට SharePoint admin එකක් තියෙනවා. හරිද? SharePoint Online. මෙහෙම හැම එකටම OneDrive and SharePoint එකට තියෙන්නේ. security වලට වෙනම මෙහෙම ගොඩාක් දේවල් තියෙනවා. මේක අනිත් එක අපි mail gateway හදන්නත් අපි ඉගෙන ගන්න මේ Defender for 365 configuration කරන්නත් අපි මේකෙදිම ඉගෙන ගන්නවා. ඒකට අදාළ policy එකක් අපි හදන්න ඕනේ. කියන්නේ mail එකක් එද්දි දැන් මෙතන අපි තියෙනවා on prem එකේ ගත්තොත් මෙතන මේ අපේ තියෙන network එක internal network එක අපි කියන pyramid network කියලා අපි ඊයේ කතා කරා. network හරිද? මෙතන තියෙන අපේ firewall එක. firewall එක ඇතුළේම ගොඩක් වෙලාවට mail gateway එකක් තියෙනවා. හරිද? අපි mail gateway කියලා කියනවා. mail gateway එකක් තියෙනවා. ඒතර user කෙනෙක් මෙතන ඉඳන් user කෙනෙක් mail එකක් එවද්දී එළියේ ඉඳන් එවද්දී මුලින්ම ඇවිල්ලා mail එක route වෙන path එක මුලින්ම බලමු. හරිද? මේ එකත් අපි කතා කරගෙන මේ user කෙනෙක් දැන් මෙතනත් ඉන්න user කෙනෙක් හරිද? ඔයාලා මේ exchange එකක් වුණාම exchange එකේ මේ path අඳින්නත් ඕනේ. මතක තියාගන්න එක. user කෙනෙක් mail එකක් දාපුවම පළවෙනිම යන්නේ ඔයාගේ domain එකට. කියන්නේ ඔයා අරන් තියෙන්නේ අපි හිතමු
abc.com කියලා ඩොමේන් එක. නැත්තම් අපි lk කියලා ගමුකෝ. lk මේක lk කියලා තියෙන්නේ. එතකොට මේකේ name එක pu@abc.lk. හරිද? එතකොට අපි මේල් එකක් පළවෙනියෙන්ම දැම්මන් පස්සේ මේ මම මේ ක්ලාස් එකේ මේ ඔක්කොම ටික අද කතා කරන්නේ මේ ඔයගොල්ලෝට එකපාරම තේරෙන්නේ මේ හින්න ගොඩක් කතා කරනවා කියලා බට් මේ අපි ක්ලාස් එක ඉවර වෙද්දි මේ ඔක්කොම ටික ඉගෙන ගන්නවා කියන එක තමයි මට පෙන්වන්න ඕනේ. මේ මේල් එකක් දාපුවම මේල් එකක් යන විදිය මුලින්ම දැනගන්න ඕනේ. ඒතර මේල් එකක් මුලින්ම යන්නේ මුලින්ම එයා චෙක් කරනවා .lk එකට ගිහලා චෙක් කරනවා. .lk එක කියන්නේ සාමාන්‍ය LK රෙජිස්ටර් එක අපි කියනවා මේ කොහෙද මොරටුවේ කැම්පස් එකේ ඇතුළේ තියෙන්නේ. LK රෙජිස්ටර් එකකින් අහනවා ඕකේ මට ABC කියන නේම් එක කවුද කොහෙද ඉන්නේ කියලා කියන්න කියලා. ඒතර එයා යනවා ඊට පස්සේ ABC එකට ගිහිල්ලා අහනවා ඕකේ මට ඔයාගේ ඊමේල් සර්වර් එක දෙන්න කියලා. ඒතර ඊමේල් සර්වර් එක මෙයා DNS වලින් තමයි මැනේජ් කරන්නේ. DNS වල තියෙනවා MX කියලා රෙකෝඩ් එකක්. MX එක equal ඔයාගේ මේල් සර්වර් එකට. හරිද? මේල් සර්වර් එකේ එක්ක IP එකක් නැත්නම් name එකක් මොකක් හරි තියෙනවා. හරිද? මෙතන අපි DNS වෙනම ඉගෙන ගන්නවා. හරිද? දවසක අපි DNS අපි වෙනම බලමු. මේ තියෙන MX රෙකෝඩ් එකේ තමයි කියන්නේ මගේ මේල් සර්වර් එක කොහෙද හොස්ට් වෙලා තියෙන්නේ. ඒක O365 වලද නැත්නම් on prem වලද නැත්නම් SLT එකේද නැත්නම් dialog එකේද කොහෙද තියෙන්නේ කියලා IP එක කියනවා. ඒතර මෙයාගෙන් MX එක මම අහගත්තට පස්සේ MX එක තියෙන්නේ cloud නම් on prem නම් on prem එකේ මට public IP එක කියන්නේ firewall එකේ public facing IP එක හම්බ වෙනවා. firewall එකේ මෙයා මට දීලා තියෙනවා public IP එකක්. හරිද? මේ IP එක මේකේ දාලා තියෙන්නේ මම MX එකේ හැටියට. ඒතර මම මෙතනින් එනවා මේල් එක අරගෙන IP එකට. public save කරන IP එක. ඒතර මේකේ route එකක් හදලා තියෙනවා mail gateway එකට. mail gateway එකෙන් mail එක filter කරනවා. mail එක filter කරලා ඊට පස්සේ යා දෙනවා exchange එකට. exchange එකට දුන්නාන් පස්සේ exchange එකෙන් බලන්නේ okay PU කියන්නේ කවුද කියලා එයා database එකේ check කරනවා. එයා database එකෙන් check කරලා ඊට පස්සේ තමයි mail එක අදාළ PU ඉන්න මොන database එකේද කියලා බලලා ඒකට deliver කරනවා. deliver වුණාන් පස්සේ මෙතන ඉන්න userට PU ඉන්න userට මේ mail එක access කරන්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි එළියේ ඉඳන් external user කෙනෙක් එද්දී අපිට හම්බෙන්නේ. ඒතර ඒ වගේම තමයි ඇතුලෙන් ඉද්දී ඇතුලේ ඉන්න type දෙකක් internal usersලා දෙන්නෙක් department දෙක. හරිද? internal user කෙනෙක් ආවොත් mail එකක් දාද්දි අපි mail එක යන්නේ on prem එකට ගියා on prem එකෙන් මෙතනට ගියා. server එක ඇතුළෙන්ම තමයි කරකෙන්නේ. හරිද? server එකෙන් එළියට යන්නේ නැහැ internet එකට ගිහිල්ලා එන්නේ නැහැ ඉස්සෙල්ලා කිව්වා වගේ. හරිද? අපි එළියට මෙයාට දාන්න යනවනේ. මේ ඉන්නේ Gmail user කෙනෙක්. ඒතර Gmail user කෙනෙක්ට දානවා මෙයා මේ විදිහට ගිහිල්ලා අපි mail route එක හදලා තියෙන අනුව තමයි සමහර කම්පැනි කෙලින්ම ඉන්ටර්නෙට් එකට දානවා. මෙතනින් මේල් එක කෙලින්ම ඉන්ටර්නෙට් එකට දානවා. ෆයිල් එක through. නැත්නම් ගොඩක් වෙලාවට සමහර කට්ටිය මේ ඩොමේන් දැන් අපි බැංකුව එහෙම ගත්තාන් පස්සේ ඔය වීසා වලට ඒගොල්ලන්ට තියෙන මේ කනෙක්ෂන් මේල් කියන්නේ ඩොමේන් එක බ්ලැක් ලිස්ට් වුණොත් ඒගොල්ලොන්ගේ වීසා කනෙක්ෂන් වලට ප්‍රශ්න වෙනවා. ඒක හින්දා ගොඩක් වෙලාවට ඔය වැරදිලා හෝ නැත්නම් මොකක් හරි ඇටැක් එකක් හින්දා හෝ එළියට බල්ක් ඊමේල් යවන එක නවත්තන්න ඒගොල්ලෝ මේල් ගේට්වේ එක through route කරන මේ ගේට් මේව කනෙක්ෂන් හදන එක මහ ලොකු අමාරුවක් නෑ. මේ අපි කියන්නේ මේල් ෆ්ලෝ රූල් කියලා මේවලට. මේල් ෆ්ලෝ රූල් කියලා කියන්නේ ෆ්ලෝ රූල් මේ මේල් ෆ්ලෝ රූල් එකක් හදනවා අපි එළියට අවුට්බවුන්ඩ් එකට යන පාත් එක. ඒතර මෙතනින් කෙලින්ම වාගේ Gmail එකට යන පාත් එක අපිට හදන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගියා ඉන්ටර්නෙට් එකෙන් මෙතනට රවුට් එක. ඕකේ. ඉතින් මේ විදිහට තමයි internally mail route වෙන්නේ. ඒතර අපිට මේ environment එකේ අපිට දැන් තව උමනාවක් එනවා ඕකේ මේ දැන් මේක O365 අපි ගන්නවා මට O365 එකට මේක කනෙක්ට් කරගන්න ඕනේ මේක හයිබ්‍රිඩ් කරන්න ඕනේ O365 එකට. ඒතර අපි කරන්නේ මෙතනට තව සර්වර් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. අපි ඒකට කියනවා AD connect server කියලා.
AD Connect server එක introduce කරන අපි අපේ environment එකට AD Connect server එක ඇත්තටම connect වෙන්නේ AD එකත් එක්ක exchange එකත් එක්ක නෙමෙයි. exchange එක දා ගන්නවා but exchange එකට නෙමෙයි එයා ඇත්තටම මේ synchronization එක හදන්නේ AD එකත් එක්ක synchronization එක හදාගන්නේ. ඊට පස්සේ අපි O365 එක connection එක මෙතනින් හදනවා. මේකෙදි මම දාපු ඊතලයේ පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? මේකෙදි අපි දාන්නේ one way traffic එකක්. මේක outbound එකක් විතරයි තියෙන්නේ inbound එක traffic එකක් නෙමෙයි තියෙන්නේ. O365 වල තියෙන්නේ outbound traffic එකක් විතරයි. inbound traffic එකක් නැහැ. හරිද? එතකොට ඒකින්ද අපිට මේ server එක pyramid network මේ DMS zone එකේ දාන්න ඕනේ නැහැ. DMS zone ගැන අපි පස්සේ කතා කරමු. මේ ඊයේ class එකේදී අපි කතා කරා but අපි එච්චර දුරකට යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් internet එකේ internet facing තැනක තියන්න පුළුවන්. හරිද? මේ server එකෙන් තමයි අපි කරන්නේ. ඒ වගේම තමයි අපි exchange එකේ අපි run කරනවා. හරිද? hybrid wizard එක run කරනවා. hybrid wizard එක run කරපුවන් පස්සේ මේ AD එකේ තව attributes වගේක් update වෙනවා. ඔයාගේ targeting attribute එක කියන්නේ on mail.onmicrosoft.com කියලා මේ usersලා හැම කෙනෙක්ටම add වෙනවා. ඒතර ඒකෙන් තමයි අපි mail එකක් දාපුවම එවන්නේ. ඒ කියන්නේ on prem එකෙන් cloud එකට mail එකක් දාපුවා. cloud එකේ ඉඳන් on prem එකට mail එක නෑ අපි හිතමු මේ මෙතන ඉන්න එක user කෙනෙක් මෙන්න මේ userව මම cloud එකට migrate කරපුවන් පස්සේ exchange එක කොහොමද දන්නේ මෙයා cloud එකට ගියා කියලා? ඇත්තටම exchange එක mail එක දාන්නේ email ID එකට තමයි දාන්නේ. අපි හිතුවට මේ cloud එකට okay exchange එකේ intelligent මේ user cloud එකේ ඉන්නේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මෙයාට තියෙනවා අපි හිතමු okay අපි pu@abc.lk කියලා තිබ්බ එක්කෙන userට හැදෙනවා email ID එක backend එකෙන්. ඒක ගොඩක් එළියට visible නැහැ, පේන්න තියෙන එකක් නෙමෙයි. mail.onmicrosoft.com කියලා ID එකක් මෙයාට automatic add වෙනවා. මේ ID එකට තමයි මෙයා exchange එකේ දාන්නේ mail එක. මේකට තමයි එයා forward කරන mail එක ඩුක් කාලා server එක point කරලා මේකට දානවා. ඒතර මේ පැත්තේදී දන්නවා pu@mail.onmicrosoft.com කියන්නේ මෙන්න මේ cloud එකේ ඉන්න මේ user. but එයාගේ primary SMTP address එක මෙන්න මේ ID එක. හරිද? මේ ID එක තියෙන්නේ කියලා අපි ඒ විදිහට හදනවා. මේක දැන්ට ඔළුවට හිතන්න එපා. මේක දැන් මේ ඇඳපු drawing එකත් නිකන් too complicated වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් environment එක වැඩ කරන්නේ. ඉතින් මේක ඔයාලට ටික අපි lab එක build කරන් යද්දි මම කියලා දෙන්නම් මේ කැලේ අයි කරේ. මේ කැලේ අයි කරන්න. මේ කැලේ අයි කරන්න කියලා ඔයගොල්ලන්ට build කරන් යද්දි තේරෙයි. Microsoft article විතරක්ම නෙවෙයි අපි follow කරන්නේ. පළවෙනි දේ. මොකද Microsoft article විතරක් follow කරොත් ඔයාලට කවදාවත් lab එක build කරන්න වෙන්නේ නැහැ. අපි තව ඉන්න MVPsලා set එකක් ඉන්නවා. මම එයාලගේ sites ටික දෙන්නම්. ඒක බලාගෙන අපිට build කරන් යන්න තියෙනවා. ඉතින් මට ඔයාලගෙන් වෙන්න ඕනේ ලබන සතිය වෙද්දී මට on prem network එකක් ඇඳලා ඕනේ ඔයාලගේ. ඒතර on prem එක ඔයාලා කොහේ හරි work කරනවා නම් ඔයාලගේ environment එක නැත්තම් ඔයාලට හරි ලේසි AD එකක් දැම්මා, exchange එකක් දැම්මා, exchange server එකක් add කරා, ඊට පස්සේ application server එක දාලා පොඩ්ඩක් පොඩියට පටන් ගන්න. මේක ලස්සන හැඩ වැඩ කරන්න මුකුත් දෙයක් ඕනේ නැහැ. time තියෙනවා නම් හැඩ වැඩ කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ කිසිම දෙයක්. but ඔයාලා අන්තිමට දෙන එකේදී හැඩ වැඩ කරලා ඔක්කොම ටික තියෙන්න ඕනේ. but දැන් ඔයා පටන් ගන්නේ තාම basic එකේ තාම ඩයග්‍රෑම් එකක් පටන් ගත්ත විතරයි. මම එතකොට ඔයාලට පෙන්නනවා මම අදපු ඩයග්‍රෑම් කොහොමද තියෙන්නේ කියලා. මට වඩා හොඳට ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. මම ගොඩක් කම්මැලි ඔය ඩයග්‍රෑම් එකෙන් ටයිම් ගන්න. but ඔයාලට ටයිම් එකත් ඔයාලට හොඳට අරගෙන හොඳ ලස්සන ඩයග්‍රෑම් එකක් අඳින්න ගන්න. එතකොට ඔයාලට මේක ගොඩක් ලේසි එක්ස්ප්ලেইন කරන්න. ඉතින් සාමාන්‍ය අපි කස්ටමර් කෙනෙක්ට ප්‍රොපෝසල් එක දෙද්දි කස්ටමර්ට තේරෙන්න ඕන ඕකේ. දැන් මගේ එන්වයරන්මන්ට් කරන්ට් එන්වයරන්මන්ට් එක මේ විදිහට තියෙන්නේ. මයිග්‍රේට් කරද්දි මෙන්න මේ විදිහට තියෙන්නේ. ආෆ්ටර් මයිග්‍රේෂන් මේ විදිහට තියෙන්නේ කියලා අපිට ඩයග්‍රෑම් වලින් පෙන්වන්න පුළුවන්. ඒතර ගොඩක් ලේසියෙන් ඒගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩ් වෙනවා අපි කරන්න යන ෆුල් පිච් එක. ඉතින් මේකේ O365 පැත්තේ ගත්තොත් O365 දැන් මෙතන දැන්ට අපි යූස් කරන අපේ on prem mail gateway නේ. ඒතර O365 එකෙත් mail gateway එකක් තියෙනවා. අපි Defender for O365 කියලා කියනවා. Defender for O365 මේ Defender for O365 මේක උඩ දාන්න ඕනේ අපි. ඒකේ anti phishing, anti malware මේ වගේ ගොඩක් දේවල් අපි config කරන්න ඕන policy. මේවා මහ ලොකු අමාරු දේවල් නෙමෙයි.
ඒ policies ටික config කරන්න ඕනේ මේවා articles බලාගෙන article create කරගෙන කරන්න දෙන්නේ ඊට පස්සේ mail මෙතන ඉඳන් migrate කරන්න ඕනේ මේ පැත්තට on prem user කෙනෙක් හදලා එයාගේ mails ටික populate කරලා mail එක migrate කරන්න ඕනේ ඒ වගේම තමයි mail එක migrate කරපුවා පල්ලෙහාට ගේන්නත් ඕනේ හරිද migrate කරපු user කෙනෙක් පල්ලෙහාට එන්නත් ඕනේ අපි හිතමු වැරදි එක්කෙනෙක්ව migrate කරා කියලා ආයෙ ආව පල්ලෙහාට ගේනවා හරිද මේවල migrate කරද්දි තියෙනවා secretary සහ එයාගේ අදාළ මැනේජර් එකට යන්න ඕනේ ඒ වගේ දේවල් අපි මේ ටයිම් එකේදී කතා කරමු ඊට පස්සේ මේ mail migration එක ඔයාලට ඕන නම් තව extend කරලා ඔයාලට ඕන නම් type තිබ්බොත් ඔයාලට Gmail එකක හෝ නැත්නම් මාක් හරි තියෙනවා නම් වෙන third party එකක් අපිට පුළුවන් බලන්න ඒ ටයිම් එකේ අනුව සාමාන්‍ය මේක තමයි මුලින්ම අපි කතා කරන්නේ ඊට පස්සේ අපේ තියෙනවා file server එකක් මෙතන අපේ files ටික store කරපු file server එකක් තියෙනවා මේ file server එක මේක උඩ තියෙන SharePoint වලට අපි migrate කරන්න ඕනේ හරිද SharePoint වලට migrate කරගන්න ඕනේ SharePoint වලට migrate කරද්දි කොහොමද migrate කරන්නේ ඒකට තියෙන tools මොනවාද ඒ වගේම තමයි මේකෙදි කොහොමද දැන් මෙතන තියෙන්නේ Windows AD එකත් එක්ක integrate වෙච්ච permission වෙනම structure එකක්. ඒතර මේ තියෙන folder structure සම්පූර්ණයෙන් වෙනස් කරලා අපි SharePoint වලට හදන්න ඕනේ. ඒ කොහොමද ඒකේ තියෙන folder structure කොහොමද permissions තියෙන්නේ ඒවා map වෙන්නේ කොහොමද කියන එක අපි ඒ ටික හදන්න ඕනේ. ඉතින් ඒකෙත් folder structure එක හදලා ඒකේ permission උත් එක්ක අපි එනවා සම්පූර්ණ pitch එක අපි ඊට පස්සේ කතා වෙන්න නවත්තනවා. ඉතින් මේක තමයි ඔයගොල්ලෝගේ ultimately deployment එක හැටියට වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට overnight හැම දෙයක්ම වෙන්නේ නැහැ. overnight ඔයගොල්ලන්ට complete කරගන්න බෑ ගොඩක් දේවල්. ඉතින් පොඩ තමයි. AD එකක් දාන තැන ඉඳන්ම ඔයගොල්ලන්ට challenge එකක් තියෙනවා. හරිද? Active Directory එකක් දාලා user කෙනෙක්ව දාලා ඒ ටික හදන ටික. ඒකේ network එක හදන එක ඉඳන්ම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙයි. සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් ඒක අපරාධයක්. කියන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න වෙද්දි තමයි ඔයාලට මේක ගැන තව ගොඩාක් understand කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද අපි නිකන් අපි project එකක් අපි real time project එකක් කරද්දී අපි ওই charter ඔක්කොම කරනවා. වැරදෙනවා ඔළුව කකියගෙන දැන් මම ඊයේ පෙරේදා මාක් කරේ අපේ ඔෆිස් එකේ වැඩකට ලොකු ටෙස්ටිං ඩිප්ලොයමන්ට් එක එන්වයරන්මන්ට් එකක් හදුවා. ඉතින් රෑ උදේ මම හිතන්නේ 8ට පටන් ගත්තේ. රෑ 10යි 11යි ඉවර වෙද්දි ඒ කියන්නේ අන්තිම වෙනකන් ඔළුව කහකා බලන මේක කොහෙද වැරදුනේ කොහෙද මොකක්ද කේස් එක ආටිකල් කියනවා කියන්නේ Google අපි ගත්තොත් browser එකේ tabs තියෙනවා මම හිතන්නේ 100කට වැඩි open කරලා හොයලා ඊට පස්සේ හදාගත්තට පස්සේ මේ තියෙන සතුට කොහෙන්වත් ගන්න බෑ. ඒක තමයි තියෙන්නේ. කියන්නේ ඔයාලා හොයලා මහන්සි වෙලා මේක ගැන හොයලා කරද්දි තමයි ඔයගොල්ලෝ නිකම්ම ඒක හැදුනන් පස්සේ රීඩ් වෙන. අනිත් එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි දැන් මම සාමාන්‍යයෙන් අර මෙහෙම පොත් කියවන කෙනෙක් නෙමෙයි. බට් මම සාමාන්‍යයෙන් බ්ලොග් ආටිකල්ස් ඇහෙන්න කියවන කෙනෙක්. දැන් මට වඩා පේන කට්ටිය ඉන්න සාමාන්‍යයෙන් ඔයාලා Microsoft Learn එකේ දැන් ආටිකල්ස් කියවන්න ගත්තම Learn එකේ වැරදි තියෙනවා. ඒ වගේම තමයි සමහර දේවල් ඒවා තේරෙන්නේ නැහැ. වෙන තැන්වල ලින්ක් වෙනවා. මේක Learn එකත් එක්ක Microsoft Docs එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ තමයි ටිකක් කාලයක් යනවා අපි ඒකට හුරු වෙන්නේ. ඒතර අපි දෙයක් සාමාන්‍යයෙන් net එකේ search කරපු ගාම අපිට ඒකට අදාළ content එක ඇවිල්ලා ඒකට අදාළ උත්තරේ හොයාගන්න පුළුවන් වෙන අපි ඒවත් එක්ක වැඩිපුර වැඩ කරපුවා. අපි කරලා දැන් සාමාන්‍යයෙන් කවුරුත් ප්‍රශ්නයක් කරපුවාම අපිත් හැම එකක් ඔළුවේ තියන් ඉන්නේ නැහැ. අපි ඩග්ගාලා Google එකේ search කරනවා. but එයාට දැන් මගේ junior engineers ලා ඉන්න ඕන තරම් මේ same question එකම එයා search කරලා හම්බෙලා නැහැ. අර මම පළවෙනි search එක කරපු ගමන් මට හම්බෙනවා මම read කරපු ගමන් මෙන්න මෙතන තමයි තියෙන්නේ මෙන්න මේ article එකේ මේ කැලල කරන්න කියපු ගමන් වැඩේ හරියනවා. ඒ reason එක අපි කරලා අපි දැක්කේ ගමන් තේරෙනවා okay මෙතන කියන්නේ මේ විදිහට. මේක මේ විදිහට තමයි වෙන්න ඕනේ. ඒක experience එකයි සහ අපි ඒකත් එක්ක මෙව කරපු time එක මගේ අතරම මගේ ඉඳ යාළුවෙක් මට වඩා expert. ඒ කියන්නේ මට වඩා ඔය වගේ දේවල් අල්ලන්න පුළුවන්. එයාත් කියන්නේ all round සාමාන්‍ය Azure පැත්තට බරක් කෙනෙක්. අපි මිනිහව දැන් අපි දවස් දෙකක් විතර හිර වෙලා මාසාරි මේල් කරප්ට් වෙලා ඉන්න වෙලාවක මිනිහව ගෙනාවා සමහරවිට මිනිහ හිතන්නේ වෙනම පැත්තක නෙවෙයි ආටිකල් එක ඩුක් ගාලා සර්ච් කරලා පැත්ත මේක ඇල්ල කරලා බලන්න කිව්ව ගාම හරියනවා. එහෙම වෙලා තියෙන ඕන තරම්. ඒ කියන්නේ එයාලා ඒ ආටිකල් කියවලා ඒවත් එක්ක හුරු වෙලා දැක්කේ ගාම කියන්න පුළුවන් මේ මෙතන තමයි වැරද්ද තියෙන්නේ. අන්න ඒ level එකට build වෙන්න ඕනේ. ඉතින් ඔයාලත් නැත්තම් අර ගොඩක් වෙලාට ආටිකල් තේරෙන්නේ නැහැ. Okay ගොඩක් වෙලාට Microsoft Doc එක follow කරන ගොඩක් කට්ටියට
ඒක කරගන්න බෑ. මොකද ඒක ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් අපි හිතනවට වැඩිය මේ ස්ටෙප් බයි ස්ටෙප් හරි සරල පොඩි බබෙක්ට යන්න ඕන මේ විදිහට හදලා නැහැ. ඒක තියෙන්නේ ටිකක් වෙනම ආකාරයකට තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක ඒක රීඩ් කරද්දි හිතන්න ඕන පැටර්න් එක මේක මේ විදිහට තමයි වෙනව ඇත්තේ කියලා අපි assumptions එක්ක යන්න ඕනේ. ඉතින් අන්නේ ඩෙවලොප්මන්ට් එකත් අපි කරගමු. යද්දි ඔයගොල්ලොන්ටම තේරෙයි ඔයාලටම කොහොමද ඉෂුව එකක් සර්ච් කරගෙන හදාගෙන යන්නේ කියලා. ඉතින් මේකෙදි වැඩ කරන් යද්දි හිර වෙයි දවස් සමහරලාට ෆුල් දවසක්ම පොඩි දෙයකට ඔයගොල්ලෝ ගත කරයි ක්ලාස් එක වෙලාවෙදි ලොග් වෙලා කරගන්න බැරුව. ඉතින් මම මේ දන්නේ නැහැ. මේක කරපුවන් පස්සේ තමයි මේ ක්ලාස් එක ඉවරනාට පස්සේ තමයි මට අනිත් ක්ලාස් එකේදී එක්ස්පීරියන්ස් එක කරන්න පුළුවන්. මේ ක්ලාස් එක අපි මෙහෙම වුණා මේ වගේ දේවල් වුණා. ඉතින් අන්තිමට කියද්දී ඔයගොල්ලන්ට මාන සතුටක් තියෙයි. ඉතින් අපි බලමු අපි හොඳ ජර්නි එකක් යන්න. ඉතින් තව ළමයි මම හිතන්නේ ටිකකට තියෙනවා chance එක. ඒකින්ද ඉක්මනට ඔයගොල්ලෝගේ රෙජිස්ට්‍රේෂන්ස් කරගන්න. යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ බැච් එකෙම ඉන්න යාළුවෝ ඉන්නවා නම් ඔයගොල්ලෝ කතා කරලා යාළුවත් කනෙක්ට් කරගන්න. අපේ මගේ හෙට තියෙන ක්ලාස් එකක් සිකියුරිටි පැත්ත වැදගත් ක්ලාස් එකක්. මොකද ලංකාවේ ඒ කියන්නේ ඒ පැත්තට ෆීල්ඩ් එකට කට්ටිය නැහැ. ඒතර අපි සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තමයි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් O365 එක හොඳයි. අපි ඉන්න තැනත් එක්ක අපිට ඉක්මනට මේක ළඟ ගේමකට හොඳයි. දැන් මේක ඉගෙනගෙන ටිකක් පරිණත වුණාන් පස්සේ අපි සර්වයිවල් ගේම් එක ගහනවනම් අපි සිකියුරිටි පැත්තට මූව් වෙද්දි ගොඩාක් වටිනවා. සිකියුරිටි පැත්තට. මොකද හැබැයි මේ සිකියුරිටි ක්ලාස් එක ටිකක් ඇඩ්වාන්ස්. ඒක ඒ වගේ තමයි බෝරින් ටිකක්. ඒ කියන්නේ බෝරින් කියන්නේ මේ වගේ හෑන්ඩ්ස් ඔන් මේ වගේ අර කරන වැඩ ගොඩක් අඩුයි ඒකේ. තියරි ටිකක් තමයි අහන් ඉන්න තියෙන ගොඩාක් මේ අපිට තියරි අහන් ඉන්න තියෙන එකේ ගොඩක් දේවල්. ඉතින් ඒකින්ද මේ සාමාන්‍යයෙන් අපි ඒ ක්ලාස් එකේදීත් අපි කතා කරමු කොහොමද ඒ සිකියුරිටි ක්ලාස් එකේදීත් කතා කරනවා. මොකද මේ දැන් සාමාන්‍යයෙන් ලෝකෙම අඩුයි ඩෙන්ටිටි පැත්තට කට්ටිය ඩෙන්ටිටි ඇක්සස් පැත්තට තාම ලෝකෙ අඩුයි. බට් ඒක මහ ලොකු අමාරු ෆීල්ඩ් එකක් නෙමෙයි. බට් ලෝකෙම අඩුයි. ඉතින් highest paid salary මාරු විදිහට pay කරනවා. ලංකාවේ ගොඩක් වෙලාට ගත්තොත් IFS Scholar Wiley මේ වගේ කම්පැනිස් වල vacancies තියෙනවා ගොඩක්. ඔයාලා බලන්න Wiley එකෙත් තාම තියෙනවා මේ සෑහෙන කාලයක් මාව මම හිතන්නේ මගේ vacancy මම ගිය Wiley එකට යද්දි මාස 6ක් ඒගොල්ලෝ හොයලා තියෙන එන්ජිනියර් කෙනෙක් ලංකාවේ නෑ කියලා හිතලා තියෙනවා. IM engineersලා නෑ කියලා හිතලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මම හොයනවා තව කෙනෙක්ව ගන්න අපේ තරට. බට් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හරි අඩුයි. ඒ කට්ටිය බිල් වෙලා නෑ ලංකාවේ. මොකද ලංකාවේ තියෙන ස්ට්‍රක්චර් එක වෙනස්. ඒකයි වෙලා තියෙන්නේ පිටරට ස්ට්‍රක්චර්ස් වලට හැදිලා නෑ. පිටරට කම්පැනි තාම චේන්ජ් වෙන ගමන් ඉන්නේ. ඉතින් අර US කම්පැනි එකකින්ද අපිට ඒ වගේ chance එක හම්බුණා. මේ අනිත් දේ තමයි දැන් ඔය ස්ට්‍රක්චර්ස් මූව් වෙච්ච කම්පැනි තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගත්තොත් IFS Scholar HCL එකේ තියෙන HCL එකල ඒගොල්ලෝ අවුට්සෝස් කරනවා IM engineersලා අනිත් කම්පැනි වලට. ඉතින් පේමන්ට් එක මාර වැඩි. මොකද ඒ කම්පැනිස් ඔක්කොම මේ මං කියපු කම්පැනිස් IFS Scholar Wiley Pearson ඔය වගේ කම්පැනිස් ඔක්කොම ඩොලර් earning කම්පැනිස්. ඒගොල්ලෝ ලංකාව ඔපරේට් කරන කම්පැනි නෙමෙයි. සාමාන්‍ය salary scale සෑහෙන වැඩි. ඔයා ලංකා normal කෙනෙක් ගන්නවා නම් ජෙනරලි IM ජූනියර් ඉන්ජිනියර් කෙනෙක් සාමාන්‍ය ලක්ෂ 2.5 උඩ පටන් ගන්න එක. ජූනියර් ඉන්ජිනියර් කෙනෙක් පටන් ගන්න ලක්ෂ 2.5 විතර. ඉතින් ඒකයි වෙනස්. හැබැයි මේ අමාරු පැත්තක් නෙමෙයි. බට් ජොබ් එක හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ ජොබ් එක වේකන්සි එක කියන්නේ වේකන්සි හරි අඩුයි. ඒ වගේම තමයි ඒව බිල්ඩ් ඉස්සරහට ගොඩක් වෙලාට බිල්ඩ් නැති වෙන්න බෑ. මොකද සිකියුරිටි කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. සිකියුරිටි දැන් මේ EI එකේ ගොඩාක් කට්ටිය O360 කියන්නේ Azure පැත්ත කතා කරනවා. Azure නෙමෙයි sorry AI පැත්ත කතා කරනවා. බට් හැමෝම දැන් AI ජෙනරලයිස් වෙගෙන ඉන්නේ. අනිත් එක AI හැමෝටම කරන්න බෑ. මේකයි ඊළඟ දේ. AI හැම වෙලේම අපි කොච්චර try කරත් AI ගැන අපිට මේ කියන්නේ AI develop data scientist කෙනෙක් වෙන්න ඕන අපි ඒ වගේ පැත්තට යන්න. අනිත් එක දැන් යුනිවර්සිටි එකෙන් ගත්තා 90%ක් විතරම එළියට එන්නේ AI තමයි. අපේ සෙෂන් අපි Microsoft එකෙන් මම සෙෂන්ස් කරන සෑහෙන ඒ සෙෂන්ස් වලත් එහෙමම තමයි. ගොඩාක් AI කියපුවම AI වලටම තමයි දුවන්නේ. බට් ඔය කොච්චර තිබ්බත් AI වෙලාවක දවසක ඉර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒකෙන් මතක තියාගන්න අනිවාර්යෙන්ම කොහොම හරි සිකියුරිටි එක අනිවාර්යෙන්ම ලෝකෙ සර්වයිව් වෙන්න ඕනේ. ඉතින් සර්වයිව් වෙන්න අනිවාර්යෙන්ම සිකියුරිටි කියන රෝල් එක ඕනේ. ඉතින් IM කියන්නේ සාමාන්‍යයෙන් ලේසියෙන්ම සිකියුරිටි පැත්තට පයින්න පුළුවන් රෝල් එකක්. ඉතින් ඒකෙන්ද ඒකත් ඔයගොල්ලෝගේ දන්න යාළුවෝ ඉන්නවනම් කට්ටිය ඉන්නවනම් කියන්න ඉස්සරහ ෆියුචර් එකේදී ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් වෙයි. ඉතින්
අපේ මං හිතන්නේ ඒකේ දෙවෙනි ක්ලාස් එක මේ කලින් අපි එකපාරක් ක්ලාස් එක කරා. මේකේ දෙවෙනි බැච් එක තමයි අපි VTC එකේ පටන් ගන්න. හැබැයි ඔන්ලයින් කරන පළවෙනි බැච් එක. ඉතින් ඔන්ලයින් කරන පළවෙනි බැච් එක වගේ. ඉතින් ඒකත් අපි පටන් ගන්න ලබන සතියේ හෙට same time. ඉතින් thank you join වුණාට. ඉතින් අපි ආයෙ හම්බෙමු ලබන සතියේ. ඉතින් ලබන සතියේදී ඔයාලගේ group වලට ඔයගොල්ලෝ add වෙලා ඉඳී අපේ class වල ඒ group වලට add වෙලා හිටවන් පස්සේ ඔයාලා මම class එකට එන්න කලින් මම message එකක් දාන්න. ඔයාලගේ drawing එක ඔයගොල්ලෝ එවන්න කියලා share කරන්න කියලා. ඉතින් මම නැත්තම් class එකේ වෙලාවදී drawing එක ගොඩක් කරලා බලනවා. බලලා අපි එතනින් එහාට move වෙමු. ඉතින් ලබන සතියේ මම proposal ගැන කොහොමද කියන්න කියලා පටන් ගන්නවා. පටන් අරගෙන අපි ටික ටික මේක move වෙමු. කෑල්ලෙන් කෑල්ලට. ඉතින් සෑහෙන ලොකු ජර්නි එකක් යන්න තියෙනවා. ඉතින් අද තමයි අපි පළවෙනි අඩිය තිබ්බේ. ඉතින් අපි ලබන සතියේ ආයි හම්බෙමු. thank you හැමෝම join වුණාට. මොන හරි question එකක් තියෙනවා නම් ඔයාලට WhatsApp එක through මාව contact කරන්න පුළුවන්. call කරන්න එපා. message එකක් දාන්න. call කරපුවම ගොඩාක් කට්ටියට මම answer කරන්නේ නැහැ. නොදන්න numbers ගොඩක් වෙලාට answer කරන්නෙම නැති තරම්. මොකද මේ මගේ සාමාන්‍යයෙන් නම්බර හැමතැනම තියෙනවා. මගේ community groups තියෙනවා ගොඩක් තැන්වල. ඒකින්ද ඔයගොල්ලන්ට ලේසිම දේ තමයි මට message එකක් දාන්න එක. message එකක් දැම්මම මම ගොඩක් වෙලාට අද දවසක් ඇතුළත අනිවාර්යෙන් reply එක කරනවා. බුද්ධි කියන්න. නෑ සර් හරි සොල්වි. Okay. දෙවෙනි දේ මම කිව්වා වගේම ඔයගොල්ලෝ registration payment එක කරගන්න. registration payment කරලා ඉවරලා ඔයගොල්ලෝ ඉල්ල ගන්න ID එක. ID එක ඉල්ල ගත්තන් පස්සේ තමයි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ log වෙන්න පුළුවන් වෙන්නේ class එකට. ෂාන් කියන්න. සර් දැන් අර අඳින්න ඕන ඩයග්‍රෑම් එක සර් ෂෙයා කරනවා කිව්ව නේද? මම දැන් මේවා මම ඇන්ද ඩයග්‍රෑම් එක තියෙන්නේ. ඔව්. ඒක බලාගෙන ඔයගොල්ලෝ අර ටූල් එකෙන් අදින්න ඕන. මම මේක ෂෙයා කරන්නේ. ක්ලියර්. හරි ඕකේ. මේ ඔයාලට පුළුවන් මේකේ වීඩියෝ එකක් තියෙනවා. පස්සේ වීඩියෝ එකෙන් හරි බලා ගන්න. මට ඕනේ වෙන්නේ දැනට ඔයගොල්ලෝගෙන් මට ලබන සතිය ඕනේ වෙන්නේ on prem environment එක ඔයගොල්ලෝ බිල්ඩ් කරන එක. ඒකේ firewall දාන්න ඕන නම් firewall ඒ වගේ දේවල් දාන්න. ඒ කියන්නේ මේක මෙහෙමයි. සමහර වෙලාවට දැන් මෙතන අපි ඉන්නෝනේ. සමහර දැන් මෙතන ඉන්නවා security සහ ඒ වගේ senior level එකේ. සමහර කෙනෙක් ඉන්නවා managers ලා. ඔයා අඳින එක අනිත් ඉන්න එක්කෙනාට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ඔයා දැන් ඔයා දැකලා තියෙන environment එක අනුව දෙයක්. නැත්තම් අපි හිතමු මේක ගොඩක් අලුත්ම අලුත් කියලා. ඒත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට අලුත් නම් මම අද කීපු ටික තියෙනවානේ. මම ස්ක්‍රීන්ෂොට් එකේ මම දාපු AD එකක් එන්න ඕන. exchange එකක් එන්න ඕන. exchange version එක මොකද්ද? ඔයා ඒක search කරන්න. net එකෙන් ගන්න දාන්න. මේ කියන්නේ ඔයාට homework එකක් තමයි තියෙන්නේ. නිකන් මගේ තියෙන පින්තූර බලලා දාන්න නෙමෙයි exchange version එක. මොකද්ද AD එක දියන් version එක මම මේක දාලා තියෙන්නේ. exchange එක මේක version එක මේ විදිහට යන්නේ. ඊට පස්සේ අපි device එකක් දානවා. user කෙනෙක්ව දානවා. mailbox එකක් අඳිනවා. mail gateway එකක් දානවා. mail gateway එකක් නම තියෙනවා නම් අපි හිතමු Cisco එකක් මොකක් හරි තියෙනවා නම් මොන හරි Fortinet gateway තියෙනවා නම් ඒ වගේ මොන හරි ඔයා දන්න product එකක් තියෙනවා නම් දාන්න. නැත්නම් ඔයා mail gateway කියලා විතරක් දාන්න. නැත්නම් firewall කියලා විතරක් දාන්න. එතකොට අපි දන්නවා ඊළඟ class එකේ වෙද්දි ඔයා අනිත් ළමයින්ගෙමුත් shape එක ඔයා ඉගෙන ගන්නවා. දන්නේම නැතුව ඕකේ කෙනෙක් කතා කරන්නේ මෙහෙම එකක් තියෙනවා. හරි එහෙනම් මම ලබන සතියේ වෙද්දි මගේ එකටත් දාගන්න මමත් හොයාගන්න. ඒක පොඩ්ඩක් රිසර්ච් කරන්න. ඒතර අපි group එකෙමුත් අහගන්න පුළුවන්. සමහරවිට මෙතන දැන් very junior කෙනෙක් ඉන්නවනේ. ඇත්තටම මේක අපේ ඉන්න තැන් ගොඩාක් තැන් වල වැඩ කරන කට්ටිය vacancy එකක් આવුත් ඔයාලට shift වෙන්න පුළුවන්. මොකද මේ trust එකත් එක්ක අපි දන්නවනේ වැඩ කරනවා. දැන් මාස 4ක් කියන්නේ ලොකු time එකක්. මිනිහෙක් අඳුර ගන්න පුළුවන් time එකක්. ඉතින් මේ time එකේදී ඔයාලටත් opportunities build වෙයි. ඉතින් මමත් සාමාන්‍යයෙන් මටත් එන ගොඩාක් vacancies. ඉතින් මම ගොඩක් වෙලාවට share කරනවා. එහෙම දැක්කන් පස්සේ මට තේරුණා මේ ස්ටුඩන්ට් ඇත්තටම මම recommend කරනවා කියන්නේ මේ අනිවාර්යෙන්ම ඒගොල්ලොම බලනවානේ මගෙන් නිකන් ජනරල් එකක් යන්න බෑනේ. ඒතර මටත් පේනවා නම් ක්ලාස් එකේ ඕකේ මෙයා හොඳට වැඩ කරනවා මෙයාගේ මේකක් තියෙනවා. මමත් ගොඩක් වෙලාවට vacancies වලට දාලා තියෙනවා. ඉතින් හොඳම මම සාමාන්‍යයෙන් මේ එහෙන proudly කියන දෙයක් තමයි මගේ පළවෙනි ක්ලාස් එකේ පළවෙනි Intune ක්ලාස් එකේ join වෙච්ච ළමෙක් හිටියා. ඉතින් සාමාන්‍යයෙන් එහෙන actively work කරා. මම ෆිසිකල් ගිහලා ක්ලාස් එක කරේ VTC එකේ වැඩ කරගද්දී මැද හරියදී කිව්වා ජොබ් එක නැති වුණා පොඩි ප්‍රශ්නයක් ඉඳලා පර්සනල් ප්‍රශ්නයක් ඉඳලා ජොබ් එක නැති වුණා ඒගොල්ලෝ මාව ටර්මිනේට් කරා මට ක්ලාස් එන්න දෙන්නේ නැහැ කියලා. ඕකේ මම කිව්වා ක්ලාස් එක නවත්තන්න එපා මොකද මම ක්ලාස් එකේ දැන් මම දන්න හැමදාම ලැබ් එක කරගෙන හින්දා මම එයාව තමයි ගන්නෙ. හරි ඔයා
ඔයාගේ ලැබ් එක ගන්න මම ඔයාගේ ලැබ් එකෙන් තමයි එක්ස්ප්ලেইন කරන්නේ. එයාත් එක්ක තමයි අපි කරන්නේ. ওই විදිහට අපි දිගටම යන්නේ. ඊට පස්සේ ඒ ළමයා වැඩි නතර වෙන්න කිව්වා මම කිව්වා නෑ මම සල්ලි ගෙවන්න ඔයා එන්න. බට් අපි ඊට පස්සේ වැදදී ජොබ් එකක් හොයාගත්තා. පස්සේ මම කරපු වැඩේ හරි වතනිමුත් ඉන්න එපා. මම වර්ක් කරන තැනට එන්න කියලා මම ගත්ත ඩක්කාලා. ළමයි දෙන්නෙක්ව ගත්තා එතනින්. එක ළමෙක් එහෙම ආපු කෙනෙක්. ඉතින් මම හිතන්නේ ගද්දී එයා කලින් වැඩ කරේ රුපියල් 45000 60000 විතර රේන්ජ් එකේ සැලරියකට. අපි ගද්දි ගත්ත එකයි 50කට විතර. මං අයින් වෙච්ච මාසෙම එයාත් ඒ කම්පැනිෙන් අයින් වුණා. දැන් ලක්ෂ 4ක සැලරියකට ඕස්ට්‍රේලියන් කම්පැනි එකකට වර්ක් කරනවා. ඩිරෙක්ට් ඕස්ට්‍රේලියා කම්පැනි එකකට වර්ක් කරන. සමහර විට හොඳට වැඩ කරොත් මම දන්නවා කියන්නේ එයාගේ ඩෙඩිකේෂන් එක දෙනවා. සමහර විට මයිග්‍රේට් වෙන්න තියලා දෙනවා. මොකද ස්පොන්සර් එකක් එකලුම් දෙයි. ඩිරෙක්ට් වැඩ කරන්නේ මේ කවුරුත් ත්‍රූ නෙමෙයි. කෙලින්ම එයාට එහෙම වේකන්සි එක වෙලා තියෙන. ඉතින් ඒ ජොයින් වෙද්දි ඒ පැත්ත මම කතා අපි ඉන්ටර්වියු ගියා ඒ පැත්තේ නොලෙජ් එකක්වත් තිබ්බේ නැහැ. බට් හැමදාම ක්ලාස් එක කරද්දී LinkedIn එකේ පෝස්ට් එක දානවා මෙහෙම කරා කියලා එයා ටෙස්ටිං එකක් කරා කියලා මෙහෙම දානවා බ්ලොග් ආටිකල් එකක් ලියනවා. සෑහෙන චේන්ජ් එකක් වුණා එයාගේ ලයිෆ් එක. ඉතින් දැන් මේ වෙද්දි සෑහෙන ලොකු තැනක ඉතින් ඉන්න. ඉතින් හිතන්නකෝ අවුරුදු දෙකක් වගේ ඇතුළත රුපියල් 45000 ඉඳන් ලක්ෂ 4ක සැලරියකට යනවා කියන්නේ ඉතින් සෑහෙන ලොකු දෙයක්. ඩොලර්ස් වලින් earn කරන්නේ මම තමයි කතා කරලා කිව්වේ ඕකේ ඩොලර්ස් වලින් earn කරන ඉන්න මගේ ඒජන්ට් මම සෙට් කරලා දෙන්න ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් එකේ පයිරටි account එකක් ඕපන් කරමු ඩොලර්ස් මෙහෙම දාගන්න ඩොලර්ස් මාරු කරන්න මේ විදිහට ඔක්කොම මම කියලා දුන්නා. ඉතින් මටත් හරි ආඩම්බරයි. ඉතින් එහෙම ළමෙක් growth එකක් වෙනවට. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ එන කාලේ තව ටික කාලයක් යද්දී අපිව පාස් කරගෙන සෑහෙන ලොකු level එකකට එන්න. ඉතින් මටත් ඕනේ ඒ වගේ ටීම් එකක් මාත් එක්ක වර්ක් කරන ටීම් එකක් මාත් එක්ක කනෙක්ට් වෙලා කතා කරන්න. ඒ කියන්නේ මේකෙදි ඔයගොල්ලෝ මයික් මියුට් කරගෙන එහෙම ඉන්න නම් එන්න එපා. බොරුවට. මටත් අපරාධයි මටත් ඒ මලපයින් අපුන් එකක් කතා කරන මොන මගුලක්ද මේ කියලා. මෙහෙ එහෙම කරන්න පුළුවන් ක්ලාස් එකක් නෙමෙයි මේ ක්ලාස් එක. අනිත් ක්ලාස් වල නම් අවුලක් නැහැ. මයික් එක මියුට් කරගෙන හිටියම මම සෙෂන් එක කරා කතා කරන්න නැත්නම් ඕනද. බට් මේකෙදි මට ඔයගොල්ලෝගේ ඇක්ටිව් රෙස්පොන්ස් එක ඇක්ටිව් පාර්ටිසිපේෂන් එක අනිවාර්යයෙන්ම ඕනේ. නැත්තම් කරන්න බෑ මේ ක්ලාස් එක. ඇක්ටිව්ලි ඔයගොල්ලෝ මාත් එක්ක වර්ක් කරන්න ඕනේ, දින වැඩ ටික කරන්න ඕනේ. ඉතින් මේවා කොහොමවත් මම ලියලා මේ විදිහට යන්නේ කියලා නෑ. මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ පාත් එකෙන් යන්න ඕනේ. මේකට ඉවර වෙලා මේක ඇල්ල කරමු මේ විදිහට තමයි බිල්ඩ් වෙන්නේ. අපි ජර්නි එක බිල්ඩ් වෙන්නේ කියලා. ඉතින් මේක හොඳ ක්ලාස් එකක්. අතාර ගන්න එපා. ඉතින් අපරාධයක්. අපි මොකද ඒ එක්ස්පීරියන්ස් එක නෑ. මොකද අපි දැන් ප්‍රොජෙක්ට් කරලා ලංකාවේ තියෙන හැම තැනකටම ඊමේල් දාලා මම හිතන්නේ ලංකාවේ පළවෙනි O365 ප්‍රොජෙක්ට් එකේ ඉඳන්ම ලංකාවේ හිටියා ඩොමිනෝස් ඉඳන්ම මේ මයිග්‍රේට් කරේ ඊමේල් ඩොමිනෝ මයිග්‍රේෂන් එක. ඒ වලින් ඉඳන්ම අපි හිටියා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් ඉඳන්ම තියෙනවා. කරපු දේවල් කරපු විදිහ ප්‍රොජෙක්ට් මම ඊවන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඉඳන්ම කරා කම්පැනි වල. සමහර මේල් මයිග්‍රේෂන් එක. ඉතින් සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් එක්ක තියෙන එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලන්ට දෙන්න බලන්නේ. ඉතින් එතකොට ඔයාලටත් මේ ලංකාවේ තියෙන මේ මයිග්‍රේෂන් කම්පැනි වලට ගියොත් සාමාන්‍යයෙන් කියන්නේ මයිග්‍රේෂන් කියන්නේ අපි කියන්නේ SI කෙනෙක් කියන්නේ. SI කෙනෙක් ගාවට පැන ගන්න තිබ්බොත් ඔයගොල්ලන්ට මාර වටිනවා. මොකද රීසන් එක අනිත් තැන් වලදී අපි හිතමු දැන් මේකේ ඩොමිනෝස් එකේ කෙනෙක් ඉන්නවා කියන්නේ. ඩොමිනෝස් එකේ ඇත්තටම IT එක කියන පොස්ට් එක. යාළගේ ප්‍රොඩක්ට් එක වෙන්නේ පීට්සා සහ ඒ ඉන්න අනිත් එක. ඒතර කොස්ට් එකකට ගොඩක් වෙලාට ඉන්වෙස්ට් කරන්නේ නැහැ කම්පැනි. ඔයාලා ඇත්තටම ඉන්නේ ෂෙයාර් සර්විස් එකක් හැටියට ඔයගොල්ලෝ කම්පැනි බිල්ඩ් කරන්න හෙල්ප් කරනවා විතරයි. බට් මම දැන් වැඩ කරපු හැම කම්පැනි එකම මම දැන් වයිලි එකේ විතරයි ඇත්තටම මම ඉන්ටර්නල් කම්පැනි ඉන්ටර්නල් යූසර් කෙනෙක් ඉන්ටර්නල් ඩිපාර්ට්මන්ට් එකක ඉන්ජිනියර් කෙනෙක් තියෙනවා. අනිත් දැන් ඔක්කොගෙම හිටියේ අපි ඇත්තටම SI කෙනෙක් ගාව හිටියේ. ඒතර ප්‍රොජෙක්ට්ම විතරයි කරන්නේ. ඒතර මාවත් අපි තමයි කම්පැනි තියෙන ඇසෙට්ස්. කම්පැනි විකුණන්නේ අපිව. අපේ නොලෙජ් එක අපේ සර්ටිෆිකේෂන්ස් අපි තමයි විකුණන්නේ. ඉතින් එතකොට ඔයා අයින් වෙනවා කිව්වත් කවුන්ට් ඔෆර්ස් දීලා හරි කුමාරි තියාගන්න. සැලරි එක වාට හිතා ගන්න බැරි. කියන්නේ සාමාන්‍යයෙන් මගේ ලක්ෂයක හිටපු සැලරි එක ඊළඟ අවුරුද්දේ ලක්ෂ 2 කරපු වෙලාව තියෙන. කියන්නේ සාමාන්‍ය කම්පැනි එක 10%, 15%, 20%නේ පඩි වැඩි කරන්නේ. 100ට 200ක් වැඩි කරපු තැන තිබ්බා. කියන්නේ එහෙම ඉන්ක්‍රිමන්ට් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වගේ කියන්නේ මම කරන මේ ඇක්ටිවිටි එක ඇත්තටම කරන්නේ ඇත්තටම මේ කම්පැනිස්. ඒ නොලෙජ් එක තමයි ඔයගොල්ලන්ට මම හෑන්ඩ් ඕවර් කරන්නේ. ඉතින් මේක පාර්ට් එකක් ඊමේල් පැත්ත ඉන්ටර්වියු පැත්ත අපි වෙනම එනවා අනිත් පැත්ත අනිත් විදිහට එනවා. ඉතින් අපි බලමු ඒ ගමනේදී කොහොමද ඔයගොල්ලෝ යන්නේ කියලා. ඉතින් මොන හරි ඔයගොල්ලන්ට ක්වෙස්චන්ස් තියෙනවා මේක පස්සේ ඔකේ සර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට ජොයින් වෙලා මේක කරගන්න පුළුවන්ද ඕන දෙයකට මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න වොයිස් මැසේජ් නෙමෙයි ටයිප් කරලා එවන්න ටයිප් කරමු එවන්න මම තාම මේ වොයිස් මැසේජ් වලට තාම
එච්චර රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. මොකද මට මේ මම ඉන්න තැන්වලදී ගොඩක් වෙලාවට මට ලවුඩ් ස්පීකර් දාලා අහන්න තැන්වල නෙමෙයි ඉන්නේ. එහෙම වුණාම ගොඩක් වෙලාවට මිස් වෙනවා. මෙසේජ් එක ටයිප් කරලා ඒවට සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඊට පස්සේ අපි බලමු ඔයාලත් එක්ක ඔයාලව ඊළඟ ලෙවල් එකට බිල්ඩ් කරන්න කොහොමද කියලා. ඉතින් thank you සෑහෙන වෙලාවක් හිටියා. ඉතින් අපි ලබන සතියේ එහෙම වුණොත් ආයෙ හම්බෙමු.